තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පසුගිය වතාවේදී අපි රූප පරිච්ඡේදය ආරම්භ කළා. රූප කාණ්ඩයේ යටතේ අපි පසුගිය වතාවේදී කතා කළා මේ පරිච්ඡේදයේදී මොනවද කතා කරන්න කියලා. රූප හඳුන්වා දීම, රූප වෙන්කොට දැක්වීම, එතකොට රූප කොහොමද හටගන්නේ, මොනවද හේතු, කර්ම චිත්ත ඍතු, ආහාර ආදී හේතුන්, ඊට පස්සේ රූප කොහොමද බැඳිලා තියෙන්නේ එක තනි වෙනමේ තියෙන්නේ රූපේ, රූප කලාප වශයෙන් තියෙන්නේ. ඊළඟට මේ රූප කොහොමද ඉපදෙන වෙකට හටගෙන අවසානයකට මේ යනකොට විඳිලා යන්නේ කොහොමද කියන මෙන්න මේ මාතෘකා ටික තමයි මේ රූප පරිච්ඡේදය යටතේ දිගහැරෙන්නේ. ඒ යටතේ අපි පසුගිය වතාවේදී කතා කළේ මහා භූත හතර ගැන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රසාද රූප සහ ගෝචර රූප කියන ටික. ඒක අනිවාර්යෙන් මේ කොටසත් අපිට දැනගන්න ඕනේ විශේෂ රූප කොටාසයක්. ඒතුව තමයි අපේ තණ්හාව ගොඩාක් මේ හා සම්බන්ධව බැඳලා තියෙනවා. බැඳීම ඇලීම මේ හා සම්බන්ධව බැඳලා තියෙනවා. ඒ නිසා මේ රූප ගැන අපිට යම් අවබෝධයක් තිබීමක විදර්ශනා ඥානයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අපි නම් පටන් ගමු ප්‍රසාද රූප පස. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රසාද රූප පස චක්ෂු ප්‍රසාදය සෝත ප්‍රසාදය ගාහන ප්‍රසාදය ජීවහා ප්‍රසාදය කාය ප්‍රසාදය කියා ප්‍රසාද රූප පහකි. දැකීමේ ආශාව, ඇසීමේ ආශාව, හොඳ ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාව, හොඳ රසයන් ආස්වාදනය කිරීමේ ආශාව, හොඳ පහස් විඳීමේ ආශාව යන මේ ආශාවල් සත්වයන් කෙරෙහි ඊතා තදින් පවත්නේය. සත්වයා හට භවයේහි ඉපදීමට හේතු වන කර්ම ස්වාමීන් වහන්සේ චුට්ටක් ඒ ආශාවල් හා සම්බන්ධ වී ඇත්තේය. එබැවින් සත්වයා භවයේහි උපදින කල්හි ආශාවල් හා සම්බන්ධකම් ඇති කර්මය ඒ ආශා කරන දේවල් ගැනීමට විඳීමට උපකරණ වන ඉන්ද්‍රියන්ද ඒ සත්වයාගේ ශරීරෙහි උපදවන්නේය. ප්‍රසාද රූපයයි කියනුයේ රූපාදිය ගැනීමට උපකාර වන ඒ ඉන්ද්‍රියන්ටය. ප්‍රසාද යන වචනේ තේරුම උපය යනුයි. චක්ෂු ප්‍රසාදාදී නම් වලින් කියන්නේ එකිනෙකට වෙනස් වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් වූ උපපසකි. ප්‍රසාද කියන වචනේ අර්ථයට ගියොත් එහෙනම් ප්‍රසාදය කියලා කියන්නේ උපය කියන අර්ථය. අපිට තේරෙනවා මොකක්ද? ආකාරයට ගියොත් එහෙනම් අපි කියමු කණ්ණාඩියක උපයක් තියෙනවා. එහෙම නැත්නම් කාචයක් ගත්තොත් ඒ කාචේ තියෙනවනේ යම් විශාල රූප පරාසයක් දැකීමේ ශක්තියක්, ඒ වගේ උපයක්, ඒ පරාසයක්. ඒතකොට දැන් අපි හිතමු මේ කණ්ණාඩියකින් යම් රූප ටිකක් දකිනවා. එතකොට ඒ රූප ඔක්කොම භෞතික වශයෙන් කණ්ණාඩියට දරා ගන්න පුළුවන්. බැහැනේ. ඒකට අපි හිතමුකෝ ඔන්න වාහනයක් කියලා වුණොත් දැන් වාහනේ කණ්ණාඩියට පේනවා පිටිපස්සෙන් වාහන එනවා. ඒතකොට අපේ කණ්ණාඩියේ ප්‍රමාණය බලපොත් බොහොම ඊටාම කුඩා දෙයක්. නමුත් පිටිපස්සෙන් අපිට විශාල පරාසයක් දකින්නට ලැබෙනවා. ඒකට හේතුව මේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයට වඩා ඒ උපයක් තියෙන ඒ උපයට විශාල පරාසයක් ආවරණය කරන්නට පුළුවන්. දැන් අපි ගමුකෝ කාචයක් දිහා බලමුකෝ. දැන් කාචයකට පුළුවන් කාචය බොහොම චූටි. නමුත් ඒ කාචය හදලා තියෙන විදිහට ඒ කාචයට පුළුවන් ඉතා විශාල ප්‍රමාණයක් ආවරණය කරන්න. එහෙම නැත්නම් අපි ගමු දුරේක්ෂයක්. දුරේක්ෂයක් දිහා බලුවොත් එහෙම දුරේක්ෂයේ යම් කාච ප්‍රමාණයක් තියෙනවා. ඒ කාචවල ප්‍රමාණය බලුවොත් එහෙම යම් බොහොම
කුඩා ප්‍රමාණ කුඩා මේ සයිස් එකක් තමයි තියෙන්නේ. නමුත් ඒකට ඉතා ඈත තියෙන තරු ආදී පඳ මේවා අරමුණු කරන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? මේ තියෙන විශාල උපයක් තියෙනවා. අනේ ඒ වගේ තමයි මේ ප්‍රසාද කියන වගේ ස්වභාවය තමයි. ඒ ප්‍රමාණය කුඩා වුණාට විශාල ප්‍රමාණයක් විශාල ප්‍රදාසයක් අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. අරමුණු කරනවා කියලා කියන්නේ මේ සිතෙන් අරමුණු කරනවා කියන එක නෙමෙයි. ඒ අරමුණ වෙන්නේ සිතෙන් පස්සේ Tamanට ඒ කියන්නේ ඩිටෙක්ට් කරගන්න හැකියාව තියෙනවා. රූපමය වශයෙන්. ඊට පස්සේ තමයි දැකීම ආදී සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේවට අපි ප්‍රසාද කියලා කියන්නේ. ඒකට රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට අදාළ ඒ ප්‍රසාදයන් තියෙනවා. අපි ඒවා ඩිටෙක්ට් කරන ආකාරයේ ඒ අරමුණ අනුව තමයි එහා ගැටෙන අදාළ අරමුණ අනුව තමයි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද ආදී වශයෙන් අපි වෙන් කරලා තියෙන්නේ. දැන් මෙතන අපිට කියලා තියෙනවනේ මේ දැකීමේ ආශාව, ඇසීමේ ආශාව, හොඳ ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාව, හොඳ රසයන් ආස්වාදනය කිරීමේ ආශාව, හොඳ පහස ආස්වාදනය කිරීමේ ආශාව මේ සත්‍යයන් කෙරෙහි පවතින. ඒතර මෙන්න මේ ආශාව කියන එක විශාල බලපෑමක් කරනවා. අපි මේකට කියනවා අපි අනුසය වශයෙන් කියනවා වූ ආශාව. ඒ කාම රාගානුසය කියලා දක්වන්නේ. ඒතර මේ කාම රාගය රහත් වෙනකන් සමවෙන්න මේ කාම රාගය අනාගාමී වෙනකන් තියෙනවා. කාම රාගය දුරු වෙන්නේ කාම රාග පිටික දෙක දුරු වෙන්නේ අනාගාමී වලින්. අනාගාමී මාර්ගදර්ශනේ ප්‍රහාණය වෙලා යනවා. අපි බලමු මේ ආශාව කොහොමද බලපාන්නේ මේ රූපයන් හටගන්නට කියලා. අපි දැන් හොඳටම දන්න දෙයක් තමයි කලින් මතකද අපි කතා කරා බ්‍රහ්ම ලෝක ආදී ගැන කතා කරා. මේ විනුදට මතක ඇති බ්‍රහ්ම ලෝකේ ගන්ධ සුවඳ දැන ගැනීම, රස දැන ගැනීම, කෝ පහස දැන ගැනීමක් නැහැ. ඇයි ඒකට හේතුව? ඒතර බ්‍රහ්මයන් කලින් ජීවිතේ අපි හිතමුකෝ මනුස්ස ලෝකෙ හිටියයි කියලා. ඒකට ධ්‍යාන වඩන්න කලින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන බින්දු උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණය යටපත් කරලා තමයි ධ්‍යානෙ ලැබුවේ. ඒතර ධ්‍යානෙ නොකරී හිටියනම් තමන් බ්‍රහ්ම ලෝක උපත ලබනවා. ඒතර තමන්ගේ ඒ බ්‍රහ්ම ලෝකේ උපත ලැබීම සම්බන්ධයෙන් තමාට ගඳ සුවඳ දැනීමේ, රස විඳ ගැනීමේ, පහස විඳ ගැනීමේ මෙන්න මේ ආශාව කියන එක මේ කර්මයත් එක්ක බැඳිලා නැහැ. අපි කතා කළා මට මතක විදිහට දකින්න අවශ්‍යතාවය, අසන්න අවශ්‍යතාවය තියෙන්නේ මොකද කිනකා දැකීමේ ආශාව ඒ වගේම මේ ඇයට බුදුරජාණන් වහන්සේ දැකීම, ධර්මයේ ශ්‍රවණය කිරීමේ මෙන්න මේ අතිරේක අවශ්‍යතාව ටිකක් තියෙනවා. කාම රාගයට එහයින්දි කාම රාගයේ ගන්ධ සුවඳ විඳීම, රස විඳීම, පහස විඳීම කාම රාගයත් එක්කම බැඳිලා තියෙනවා. එතනින් එහාට දෙයක් නැහැ. නමුත් දැකීම කියන එකේදී ඇස් දෙකක් අවශ්‍යයි කුසල ධර්මයන් කරන්න. ධර්මය අහන්න කන් දෙකක් අවශ්‍යයි. ඒ නිසා ඒ කටයුතු සඳහා තමයි බ්‍රහ්මයන්ට දැකීම සහ ඇසීම ලැබෙන්නේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් ඒ අයට චක්කු ප්‍රසාදේ සහ සෝත ප්‍රසාදේ විතරයි තියෙන්නේ. අපි තවත් ගැඹුරින් කතා කරමු ඉදිරියට. ඒතකොට තණ්හාවෙන් ලොකු බලපෑමක් තියෙනවා. ඊළඟ කෙනෙකුට දෙන්න පුළුවන් හරි මැරෙන වෙලාවේ මේ තණ්හාව තියෙනවද නැද්ද කියලා. ඉතින් මැරෙන වෙලාවේ කෙනෙක් ඒ පුද්ගලයා මැරෙනකොට මොකද කුසල ඉතින් මැරෙනවා වෙන්න පුළුවන්. මිය යනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මෙයාට රූපයක් දකින්න ආසාවක්වත්, ගන්ධ සුවඳ දැකීමේ ආසාවක්වත් නැහැ. නමුත් මේ ආශාව මෙයා ප්‍රහාණය කරලා නැහැ. අනුසය වශයෙන් තියෙනවා. ඒතකොට මේ තණ්හා අනුසයෙන් බලපෑමක් ඇති කරනවා. තණ්හා අනුසය අවිද්‍යාවත් කර්මයක් එකතු වෙලා තමයි සත්වයාට ප්‍රතිසන්දි ලබා දෙන්නේ. ඒ නිසා මෙයා මේ සත්වයා
දැකීමේ ආශාව, ඇසීමේ ආශාව, ගන්සුම දැනගැනීමේ ආශාව, රස දැනගැනීමේ ආශාව, පහස දැනගැනීමේ ආශාව ප්‍රහාණය නොකරලා තියෙන නිසා මේ අනුසේ බලපෑම තියෙනවා. ප්‍රහාණය නොකරපු කෙනෙක් තමයි ඊළඟ ජීවිතේ උපත ලබන්නේ. ඒ නිසා මේ පුද්ගලයා දැකීමේ ආශාව, රූප දැකීමේ ආශාව ප්‍රහාණය කරනවා. ඒකට අනුරූපව මේ පුද්ගලයාට චක්කු ප්‍රසාදය පහළ වෙනවා. අදාළ කර්මයක් එක්ක එකතු වෙලා. ඒ විදිහට සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද කියන මෙන්න මේ ප්‍රසාද රූප පහ පහළ වෙනවා. ඒතකොට බලන්න මේ කර්මයේ සහ අනුසේ තියෙන බලපෑම. කර්මයේ සහ අවිද්‍යා තෘෂ්ණා කර්මය, අවිද්‍යා තෘෂ්ණා කර්ම කියන මෙන්න මේ තුනේ ප්‍රධාන වශයෙන් එකතු වෙලා තමයි සත්‍යයට ප්‍රතිසන්දිය කියන එක ලබා දෙන්නේ. පරිසම්පාදයේ කතා කරනකොට මේක ගොඩාක් හොඳට පැහැදිලි වෙවි. ඉතින් ඒ නිසා අපිට මේ භෞතික උපකරණ වලට අසු කරගන්නට බැරි යම් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි අතීත ඍෂිවරු දැක්කේ කර්මයේ විදිහට. බුදුරජාණන් වහන්සේත් ඒ කර්මයේ ලෙසම පැහැදිලි කළේ. ඒතර මේක මේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේක කවුරුහරි කෙනෙකුගේ හිතලුවක්ද? එහෙම නැත්නම් අපි කතා කරන්නේ දර්ශනීය විදිහට භ්‍රාන්තියක්ද? භ්‍රාන්තියක් කියලා කියන්නේ මොනවා හරි තමන්ගේ ඉන්ද්‍රිය වල වෙනස්කම නිසා මොකක් හරි අදහසක්. එහෙම නැත්නම් භ්‍රාන්තිය ගැන මතක් වෙච්ච නම කියන්නේ භ්‍රාන්තිය ගැන කතා කරනකොට කියන්නේ දර්ශනය කතා කරන්නේ යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය වල විකලතාවයක් නිසා නොඑක් වැරදි අදහස් එන්නට පුළුවන්. සමහර කෙනෙකුට තමන් ඉන්න පරිසරය අනුව වෙනස් වෙන්නටත් පුළුවන්. මෙහිමයි ඒක විස්තර කරන්නේ. තිමිරා ශුභ්‍රමණ නව්‍යාන සංශෝභාද්‍ය නාහිත විභ්‍රමං ඥානං ප්‍රත්‍යක්ෂං කියලා කියන්නේ න්‍යාය බින්දුවේ. ඒකට يعني කෙනෙකුට මෙන්න මේ වගේ හේතුන් නිසා තමන් ගන්න අදහස වෙනස් වෙන්න පුළුවන්. මේක අපි ධර්මයටයි තියෙන අතිරේක දෙයක් නම. අපිට දැනගන්න එක වටිනවා. තිමිර කියලා කියන්නේ ඇත්තටම පටලය කියන එකට. ඒතර කියන්නේ දැන් යම් කිසි කෙනෙකුට ඇහි සුද ඇවිල්ලා තියෙනවා. ඒතර ඇහි සුද ඇවිල්ලා තියෙනකොට එයාට ඉදිරියේ තියෙන රූප පේන්නේ අනික් කැර පේන විදිහට නෙමෙයි. නමුත් එයා හිතනවා තමන් ඇත්තක් දකින්නයි කියලා. ඊළඟ තමයි තිමිරා ශුභ්‍රම නව්‍යා. ඒකට මෙයාට මොකක් හරි වෙන ඉන්ද්‍රිය විකලතාවයක් ඇති වෙලා වෙනටත් පුළුවන්. මේ අපි හිතමු එහෙම නැත්නම් කෙනෙක් බෙහෙතක් කරන්නේ. ඒතර බෙහෙතක් කරන් ඉන්නකොට මෙයාට පේන හින දේවල් මෙයාට ඇත්ත උනාට නමුත් ඒක ලෝකයට ඇත්ත දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මధుරය පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා. එයාට යම් රූප යම් දකින්නවා ඇසීම් සිද්ධ වෙනවා. නමුත් ඒක එයාට සාපේක්ෂව එයා ඇත්තයි කියලා හිතුවට සත්‍ය වශයෙන් බලනකොට එයා ඇත්ත නෙමෙයි. ඊළඟට තමයි මේ නව්‍යාන කියලා කියන්නේ නැවක් සම්බන්ධයෙන් කතා කරන්නේ. දැන් මේක උදාහරණයක් ගත්තොත් අද විදිහට අපර හොඳට පේන්නේ කෝච්චි එක වගේ යනකොට. කෝච්චි එක වගේ යනකොට අපිට පේනවා අපි ඉස්සරහට යනවා මේ රූප ටික පිටිපස්සට යනවා. ගස් ගල් එහෙම තියෙනවා නම් මේ ටික උන්න පිටිපස්සට යනවා. ඇත්තටම මේ රූප ටික පිටිපස්සට එන්නේ නැහැ නේ. මේ ගමන නිසා තමයි අපිට මේ වගේ දෙයක් පේන්නේ. ඉතින් ඊට පස්සේ ඉන්ද්‍රියන්ගේ තියෙන යම් විකලත්වයක් නිසා දෝෂ කිපීම නිසා ඒකට යම් කෙනෙකුට වාපිච්චෙන් කිපිලා තියෙනවා නම් අද විදියට ගත්තොත් සමහරවල් මොකක් හරි වසවිසක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයා දකින්නේ ඇත්ත නෙමෙයි. ඒතර කොහොමද අපි ඇත්ත කියලා සලකන්නේ? ඒ වටේ ඉන්න බොහෝ පිරිස් වලට බොහෝ අයට දකින්නේ එක වගේ දෙයක් නම් එතකොට එක්කෙනෙකුට විතරක් වෙනස් දෙයක් දකිනවා නම් එතනින් ගැටලුවක් තියෙනවා. ඒතර මෙන්න මේ කර්ම න්‍යාය කියන එක දැක්කේ බුදුරජාණන් වහන්සේ ඊට කලින් අපි බැලුවොත් ත්‍රිශූල දැකලා තියෙනවා. බුද්ධ ශාසනය බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ මේ ධර්මය හඳුන්වලා දුන්නාට පස්සේ රහතන් වහන්සේලා උන්වහන්සේලා විඥාව බෝධවලා උන්වහන්සේලා ඒ කර්ම න්‍යාය උන්වහන්සේලාත් අවබෝධ කරගන්නවා. ඒතර ඒ න්‍යායේ පරස්පරතාවය යන්නේ සියලු දෙනා එක විදිහට දැකලා අපි හිතමුකෝ යම් කිසි කෙනෙක්
දිහා අනාගතං ඥානෙ අතීතං ඥානෙන් බැලුවට පස්සේ උට හැමෝටම පේන්නේ මේ පුද්ගලයා අපාය උපත ලැබුවේ මෙන්න මේ අකුසල කර්මය කරපු නිසා. චුන්දසුකර ගමුකෝ අපි. කවුරු බැලුවත් අභිඥාව තියෙන කෙනා චුන්දසුකරගේ කර්මයේ ඒ පුද්ගලයාගේ නෝනින් බලනකොට පේන්නේ මෙන්න මේ අකුසලයේ කරපු නිසා. අපි කියමුකේ ඌරමරපු අකුසලයේ කියලා. ඒ අකුසලයේ නිසා තමයි මේ පුද්ගලයා අපාය උපත ලැබුවේ. ඒතකොට හැම කෙනෙක්ගේම නුවණට එකම දෙයක් තමයි අහුවෙන්නේ. ඒතකොට කාටවත් අපි කියන භ්‍රාන්ති ඇති වෙලා නැහැ. ඒ නිසා මේ කර්ම සංකල්ප ආදී කියන ඒවා අපිට භෞතිකව යන්ත්‍ර සූත්‍ර වලින් අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත දියුණු කරාට පස්සේ ඒ හිත දියුණු කරපු උතුමන් ඔක්කොටම ඒ වැටෙන ආකාරයක් තියෙනවා. ඒකට උන්වහන්සේලා හිත දියුණු කරේ කියන්නේ ඒක සාමාන්‍ය සුළුපටු මට්ටමක් නෙමෙයි ඉහළ මට්ටමක්. ඒකට ඒ බඳු මට්ටමකට දියුණු කරපු අයට එකම විදිහට ඒ අරමුණ වෙනවා කියලා කියන්නේ ඒ වැරදීමේ සම්භාවිතාවයක් නේ. ඒ නිසා අපි ওই විදිහට තමයි අපි සාමාන්‍යයෙන් විද්‍යාත්මක වුණත් පරීක්ෂණයක් කරනකොට මේ පරීක්ෂණයේ තියෙන පරිම සාධක ටික හොයලා බලනවානේ. ඒකට තියෙන සාක්ෂි වැඩි වෙන්න නිර්වද්‍යතාවය වැඩි වෙනවා. අපේ බුදු සාසනය බැලුවොත් එහෙම රහතන් වහන්සේලාගේ තොරතුරු බලනකොට නහන්සේලා ඒ දැකපු දේවල් රහතන් වහන්සේලාගේ නුවණට අරුමුණු වෙච්ච දේවල් බලනකොට ඒක පරස්පර වෙන්නේ නැහැ. ඒ නිසා එන්නේ ඒ තියෙන සාක්ෂි වැඩි වෙන්න සත්‍යතාවයේ ප්‍රබල වෙනවා වගේ කර්ම සංකල්පය අපි මේ ඇහැට පේන දෙයක්වත් කනට ඇහෙන දෙයක්වත් නෙමෙයි. ඒ මනසට අරමුණු වෙන දෙයක්. ඉතින් මනසට අරමුණු වෙන්නේ දියුණු කරපු හිතක් තියෙන කෙනෙක්. යම් ධම්ම අවබෝධයක් තියෙන කෙනෙකුට යම් අදහසක් ගන්නට පුළුවන්. ප්‍රත්‍යක්ෂව දකින්නට ඒ කියව නොලබුණා. අපි අතිරේක කාරණයක් අපි කතා කළේ ළඟට අපිට කතා කරන්න තියෙන්නේ චක්ෂු ප්‍රසාදේ. චක්ෂු ප්‍රසාදය ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන උපය චක්ෂු ප්‍රසාදයය. එය ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන තවත් මතයකින් මුං පියල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවිතට්ටු 7ක පුළුන්වල පැතිර ඇති තෙලක්සේ පිහිටා තිබේ. ඇස ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා එතනට වැටුණාම එහි චක්කු විඥාන චිත්තය උපදී. පෙනීමය කියනුයේ ඒ චක්කු විඥානයේ පහළ වීමටය. චක්ෂු ප්‍රසාදය කියන මේ උපය වෙන් කරගත හැකි අමුතු දෙයක් නොව මහා භූතයන්ගේම උපයකි. එය මහා භූතයන්හිම පිහිටියකි. අනෙක් ප්‍රසාදයෝද එසේම මහා භූතයන්ගේම උපයෝය. චක්ෂු ප්‍රසාදය කියලා කියන්නේ ඇහි තිබෙන ඔය දකින්න උපකාරන උපය. සාමාන්‍යයෙන් අපේ ධර්මයේ විස්තර කරන්නේ කළු ඉංගිරියාව මැද ඇතුලේ උකුණු හිසක් පමණ වන තැනක එහෙම නැත්නම් සමාදර්ශක කියන මුං පියල්ලාවක් වගේ කියලා ඒ ප්‍රමාණය ගැන නොඑක අදහස් තියෙනවා. ඉංග්‍රීසියේ ප්‍රමාණය වෙනස් වෙන්නත් පුළුවන් නේ. සමහර අර්ථයක් දක්වනවා මේ සාමාන්‍ය මුං පියල්ලක් වගේ තියෙන්නේ මේක කුලි කරලා ගත්තොත් එහෙනම් උකුණු හිසක් වගේ වෙනවා කියලා. ප්‍රමාණය අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ ඇතුලේ සියුම් සිවිතට්ටු 7ක වගේ පුළුන් වල හරියට පුළුන් වල පැතිරලා තියෙන තෙලක් වගේ පිහිටලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක අපි අභිධර්මයේ කණු දක්වන විස්තර. ථේරවාද සම්ප්‍රදායට අනුව. ඉතින් ඇහැ ඉදිරියට එන වස්තුන්ගේ ඡායාව මොකද වෙන්නේ? එතන වැටුණාට පස්සේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. අපි ඉගෙන ගන්නනේ සිත් ගැන පළවෙනි පාඩමේදී. ඒකට අපි ඉගෙන ගත්ත චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඉගෙන ගත්තා. ඒකට චක්කු විඥාන සිද්දේක පහළ වෙන්නේ මෙතන. සෝත විඥාන සිද්දේක සෝත ප්‍රසාදේ. ගාහන විඥාන සිද්දේක ගාහන ප්‍රසාදේ. ජීව විඥාන සිද්දේක ජීව ප්‍රසාදේ. කාය විඥාන සිද්දේක කාය ප්‍රසාදේ. ඉතිරි සිත් ටික තමයි අදේ වස්තු ඇසුරු කොටගෙන පහළ වෙන්නේ. ඒකට පෙනීම කියලා කියන්නේ මේ චක්කු විඥානයේ පහළ වීමට. මේ උපය කියන්නේ මහා භූතයන්ගේම උපයක්.
ඒක මෙතන තියෙන විශේෂත්වය තමයි රූප දැකීමේ ආශාව කරන කොටගෙන ඒ ආශාව කරන කොටගෙන යම් උපයක් පහළ වෙනවා. ඒ තනිව නෙමෙයි පහළ වෙන්නේ. එයත් එක තියෙනවා. එදා අපි කතා කරපු මුල් දවසේ කතා කරපු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර තියෙනවා. ඒකට පඨවි ධාතුව මත පිහිටලා ආපෝ ධාතුවෙන් බැඳිලා තේජෝ ධාතුවෙන් ආරක්ෂාව ලැබෙමින් වායෝ ධාතුවෙන් බිම්බීම සිද්ධ කරලා තවත් රූප තියෙනවා. ඒ තමයි වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඉතරට කතා කරමු මේවා. ඒ රූප හතරේ උපකාරය අරගෙන ඊට පස්සේ මේ කර්මජ රූප තියෙනවා. කර්ම රූප තවත් පාලනය කරන රූපයක් තියෙනවා. අපි ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. ඒකට ඒ රූපයි, ඒ රූප 9යි චක්කු ප්‍රසාදයට එකතු වෙලා තමයි මේ රූප ගොන්න එකට තියෙන්නේ. ක්ලස්ටර් එකක් විදිහට. අතර එහි තියෙන රූපය තමයි අපි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. අද විදිහට ගත්තොත් එහෙනම් අපි බුදුදහමයි නවීන විද්‍යාවයි අපිට එකට එක සමපාත කරන්න බෑ. යම් පමණකට ගලපන්න බැලුවොත් එහෙම සමහර වෙලාවට රෙටිනා කියලා කියන්නේ. රෙටිනා වෙන්නට පුළුවන් ඔය කතා රෙටිනාව ඇසුරු කරගෙන වෙන්න පුළුවන්. චක්කු ප්‍රසාදයේ තියෙන. අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ රූප දැකීම ආදී සිද්ධ වෙන්නේ කියලා. මේ විද්‍යාව ඉගෙන ගන්න විදිහට මොකද වෙන්නේ රූපයක් මේ ඉදිරියට එනකොට එතකොට මේ තියෙනවනේ ඇහි කාචයක් තියෙනවා. මේ කාචයෙන් දැකලා රූපේ උඩු යටිකුරු වෙලා තමයි පේන්නේ. ඊට පස්සේ මෙතන මේ සිග්නල් එක යනවා මොලේට. ඊපස්සේ මොලේ සිග්නල් එක ගිහිල්ලා මේ සුදුසු විදිහට පරිවර්තනය කළා තමයි අපි දකින්නවා කියන එක වෙන්නේ අපි ජීව විද්‍යානුකූලව. දා ජීව විද්‍යානුකූලව කතා කරන නියුරෝන සෛල හරහා මොලේට සංඥා යැවීම. ඉතින් මේ සියල්ලෙන් සියල්ල අපිට බුදුදහමත් එක්ක ගලපන්නට බෑ. ඒවත් පස්සේ කතා කරමු කොහොමද රූප දැකීම ආදී ධර්මයට අනුව සිද්ධ වෙන්නේ කියන එක. චක්කු ප්‍රසාදය කියන්නේ ඔන්න ඔය වගේ බොහොම සියුම් රූපයක් ඇහැ ඇතුලේ තියෙන දෙයක්. ඊළඟට සෝත ප්‍රසාදය ශබ්දයේ දැන ගැනීමට හෙවත් ඇසීමට උපකාර වන කනෙහි පිහිටි උපය සෝත ප්‍රසාදයය. එය කන්නඩියේ සියුම් තඹවන් ලොම් සහිත මුද්දකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ශබ්දයේ ඡායාව එහි වැදුණු කල්හි එහිම සෝත විඥානය උපදී. ඇසීමයයි කියනුයේ සෝත විඥානය ඉපදීමටය. සෝත ප්‍රසාදය අමුතු ආකාරයක උපයක් වන බැවින් ශබ්ද ඡායාව මිස රූප ඡායාව එහි පිළිබිඹු නොවේ. කලින් අපි කතා කරේ චක්ෂු ප්‍රසාදය. රූපයට සංවේදී වර්ණ රූපයට සංවේදී ඉන්ද්‍රිය. ළඟට ශබ්ද රූපයට සංවේදී ඉන්ද්‍රිය තමයි සෝත ප්‍රසාදය. අපේ ධර්මයේ කියන්නේ කන ඇතුලේ තියෙනවා තඹුවන් ලොම් සහිත මුද්දක් බඳ සටහන් වෙලි තැනක් කියලා කියන්නේ. දැන් අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තනේ අර කනේ හැඩය ගැන ඇතුලේ කතා කරනකොට තියෙනනේ ඇතුලේ කර්ණ සංඛ්‍ය කියලා එකක්. මතක ඇතිනේ කර්ණ සංඛ්‍ය. තියෙනවා කැරක් කියලා තියෙනවා හරියට බොළු බෙල්ලේක වගේ. ඉතින් තමහර මේ කර්ණ සංඛ්‍ය ඇතුලේ යම් ප්‍රසාද ගතියක් තියෙන වෙන්න පුළුවන්. ඊටාම සියුම් උපයක්. නමුත් ඒ උපය අරමුණු වෙන්නේ ශබ්දයට මිසක් රූපයට නෙමෙයි. ඒ කියන්නේ අපි කන් දෙක වැහුවට පස්සේ අපිට ශබ්දය අහන්න බෑ. ඒකට හේතුව එය අරමුණු වෙන්නේ මේ ශබ්දය අරමුණු වෙන්නේ කනට. ඒකට ඒ රූපයේ සෝත ප්‍රසාරයේ සංවේදී වෙන්නේ ශබ්ද අරමුණට. අපිට එහෙන් ශබ්ද අහන්න බෑනේ. ඒකට හේතු වෙන්නේ කලින් වගේ ශබ්ද ඇසීමේ ආශාව තියෙනවා. කර්මයක් එක්ක එකතු වෙලා මේ පුද්ගලයාට අදාළ කාලයේදී සෝත ප්‍රසාදය පහළ වෙනවා. අපි කොහොමද ඒවා පහළ වෙන්නේ කියන ප්‍රතිසන්දිය පසුව වෙන මාතෘකාවක් කරලා අපි සාකච්ඡා කරනවා. ගාහන ප්‍රසාදය. ගාහන ප්‍රසාදය සුගඳ දුගඳ දැන ගැනීමට උපකාර වන නාසයෙහි පිහිටි උපය ගාහන ප්‍රසාදයය. එය නාසය ඇතුළෙහි එළු කුරයකට බඳු සටහන් නැති තැනක පිහිටා තිබේ. ගන්ධය දැනගන්නා වූ ගාහන විඥානය එහි උපදී. right. ගන්ධ සුවඳ දැනගන්න උපකාර වෙන්නේ නහය ඇතුලේ තියෙන ගාහන ප්‍රසාදය.
බලන්න සාමාන්‍යයෙන් අපි විද්‍යාව වල බලන්න නිකන් Google search කරලා බලනකොට අපිට පේනවා ඒ sensitivity සෛල ටික ඒ සංවේදී සෛල හරියට මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. නිකන් තමන් Google search කරලා බලන්න. එතකොට මේ සියල්ලම ඒ අභිධර්මයේ කියපු ඒ ආකාර සටහන් වලට යම් සමාන බවක් තියෙනවා. සුවඳ දුර්ගන්ධය දැනගන්න උපකාරන ප්‍රසාදය තමයි ගාහන ප්‍රසාදය. එතකොට කර්මයේ උපකාරයෙන් දැන් සුවඳ දැන ගැනීමෙන් ආශාව ප්‍රහාණය කරලා නැහැ. ඒ කර්මයට උපකාර වෙලා තණ්හාවට උපකාර වෙලා ගාහන ප්‍රසාදය උපදිනවා. ඒතර ගාහන ප්‍රසාදේ ගඳක් ඇවිල්ලා හැපුණට පස්සේ තමයි ගඳක් හෝ සුවඳක් කියලා දැනගන්නේ. ඒ තමයි අපි කියන්නේ ගාහන විඥානය කියලා. ඒතර ගාහන විඥානය පහළ වෙන්නේ මේ ගාහන ප්‍රසාදය ඇසුරු කරගෙන. ඊළඟට ජීවහා ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය ආහාර පාන ආදී රසය දැන ගැනීමට උපකාර වන දිවෙහි පිහිටි උපය ජීවහා ප්‍රසාදය. එය දිව මතුයෙහි මානෙල් මල් පෙත්තක අග කොටසක බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ආහාර පාන ආදිය එහි ගැටුණු කල්හි රසය දැනගන්නා වූ ජීවහා විඥානය එහි උපදී. රස දැන ගැනීමේ තණ්හාවත් සත්වයාට යම් තාක් තියෙන තාක්කල්. මොකද බ්‍රහ්මයන්ට එහෙම කැම කන්න රස දැනගන්න උවමනාවක් නැහැනේ. ඒ නිසා බ්‍රහ්මයන්ට ජීවහා ප්‍රසාදේ පහළ වෙන්නේ නැහැ. යම් තාක් සත්වයාට ඒ රස දැන ගැනීමේ තෘෂ්ණාව ප්‍රහාණය නොකර තියෙන තාක්කල් කර්මයේ උපසම්බනේ ලැබලා ජීවහා ප්‍රසාදේ ජීවහා ප්‍රසාදේ හට ගන්නවා. ඒ කියන්නේ හරියට මහණෙනි මල් පෙත්තක අග කොට සටහන් බඳු වගේ අර උල්ලුල් වගේ සටහන් තියෙනවා කියලා කියන්නේ. බලන්න තමන් ඒ දිවේ ජීව විද්‍යානුකූලව කොහොමද සම්මිතිය කියලා බලනකොට ඒ සංවේදී සෛල හැදිලා තියෙන ආකාරය බලනකොට මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. ඒකෙන් පේනවා අතීතයේ අපේ බුදුරජාණන් වහන්සේ අපේ ආචාර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා තමන්ගේ නුවණින් අද වගේ මෙච්චර දියුණු තාක්ෂණයක් තිබුණ නැති කාලෙක තමන්ගේ නුවණට මේ වගේ දේවල් උන්වහන්සේලා සුකර ගන්නට සමර්ථ වුණා. උතර වෙන්නේ ආහාර පාන ආදී ගැටුණට පස්සේ දිය වෙන්න ඕනේ ඇත්තටම. දිය වුණාට පස්සේ තමයි රසය දැනගන්නේ. ඒ නිසා තමයි අපිට දිවේ කෙල හටගන්නේ. එහෙම නැත්නම් මේ දියරේ මොකක්වත් තිබුණ නැතිනම් ඒ රස දැන ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට වෙනත් බාහිර උපකාරات අවශ්‍ය වෙනවා. ඊට කාය ප්‍රසාදය. කාය ප්‍රසාදය ස්පර්ශයන් දැන ගැනීමට උපකාර වන කයෙහි පැතිර පිහිටි උපය කාය ප්‍රසාදය. එය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස්, ලොම්, නිය, වියලි සම්හැර සකල ශරීරෙම පැතිර ඇත්තේය. ඒ දේවල් කයෙහි සැපීම දැනගන්නා වූ කාය විඥාණය ඒ උපය ඇසුරු කරගෙන සැපුණු තැන්වල උපදී. ශරීරයේ ඇතුළත වේදනා හටගන්නේ ශරීරය තුළ ඇති දේවල්ම එකිනෙකට ගැටීමෙනි. ඒකට ස්පර්ශය කියලා කියන්නේ අපි එදා කතා කරේ පඨවි, තේජෝ, වායෝ කියන තුන. අද ගතියක්, රළු ගතියක්, ගොරෝසු ගතියක්, සියුම් ගතියක්. තන් රස්නේ සීතල, ඊපස්සේ හෙලවෙන ගතිය. ඊපස්සේ පිම්බෙන ගතිය. මේවා දැනගන්නේ කාය ප්‍රසාදය. පාචකාග්නියේ පිහිටි ප්‍රදේශය කියලා කියන්නේ අපි කියන්නේ ආමාශයේ ආහාර දිරවන ප්‍රදේශය. මොකද ඒ ප්‍රදේශයේ කාය ප්‍රසාදය තිබුණොත් අතිශය ආහාර දිරවන ඉන්නක් නැතිෙන්නේ. එහෙම වුණාට පස්සේ ඒ අතිශය වේදනාව කට ගන්නවා. කර්මයෙන් මේක හැදිලා තියෙනවා. ඒ නිසා තමයි සමහරුන්ට ગેස්ට්‍රයිටිස් එහෙම හැදුනාට පස්සේ ඒ තමන්ගේ ආමාශයේ තියෙන ශ්ලේෂ්මල පටලයක්. ඒ ශ්ලේෂ්මල පටලෙන් තමයි මේක ආවරණය වෙලා තියෙන HCl අම්ලයෙන් හානි වෙන්නේ. මොකද වෙන්නේ මේ ශ්ලේෂ්මල පටලය තුවාල වුණාට පස්සේ අර හැමට හැමේ ගිහිල්ලා හැප්පෙනවා. එතකොට තමයි අපි ධර්මයේ විදිහට කියන පාචකාග්නිය එහෙම නැත්නම් HCl අම්ලේ HCl අම්ලේ හැපුණාට පස්සේ හැමේ යන්න පිච්චින් ඇති වෙනවා. ඒකට තමයි වේදනාදී හටගන්නේ. සමහරුන්ට ગેස්ට්‍රයිටිස් වලදී වෙන දේ තමයි එයාට උගුරට එනවනේ. ඒකට ඒ උගුරට එනකොට ඒ
අම්ලයක් සමගව යම් ප්‍රමාණයක් උඩට එන්න පුළුවන්. නමුත් අපේ මේ ආහාර මාර්ගයේ ඉතිරි කොටස් මේ වගේ ශ්ලේෂණ පටලයකින් එච්චරට ආරක්ෂා වෙලා නැහැ. ඒ නිසා තමයි යම් සමහර අයට උගුර දැවිල්ල එහෙමත් එන්නේ. ඔතට ඒ කොටස් අර විදිහට පාචකාග්නියට පොරොත් දෙන විදිහට නෙමෙයි ඇදලා තියෙන්නේ. ඔය කියන පාචකාග්නිය කියන ප්‍රදේශය කියලා කියන්නේ බොහෝ දුරට ආමාශය ඇතුල් පැත්ත. ආමාශය ඇතුල් පැත්තේ ඊට පස්සේ කෙස් අපිට කෙස් කපනකොට පිට වේදනාවක් එන්නේ නැහැ. ඊපස්සේ අපිට ලොම් කපනකොට වේදනාවක් එන්නේ නැහැ. ඊළඟට අපිට නියපොතු කපනකොට වේදනාවක් එන්නේ නැහැ. නියපොතු කපන අග හමත් එක්ක කැපිලා තියෙන කැලල හැපුණොත් නම් මේ වේදනාවක් එනවා. එහෙම නැතුව නියපොත්ත විතරක් කපනකොට වේදනාවක් එන්නේ නැහැ. ඉතින් අපිට දැනීමක් දැනෙන නියපොත්තත් එක්ක බැඳිලා තියෙන හැම හෙලවෙනවා දැනෙන නිසා. ඊළඟට වියලි සම. ඒකට අපි ඇඟ අතුල්ලනකොට හරි එහෙම නැත්නම් වියලි සම සීරනවා. ඒකට යම් දැනීමක් දැනුණට ඒ සමේ කාය ප්‍රසාදේ නැහැ. එහෙම නැත්නම් ඒ සම දැනනකොට අපිට තා විශාල වේදනාවක් දැනෙන හරියට තුවාලයක් පාරනවා වගේ. ඉතින් මෙන්න මේ කියන කොටස් හැර ආමාශය පාචකාග්නිය තියෙන ප්‍රදේශය. ඒතර ආමාශය අපි කියන ඇතුල් බිත්තිය. කෙස් ලොම් නිය ඊට වියලි සම කියන මෙන්න මේ කොටස් හැරුණාම ශරීරයේ පිටත ඇතුලේ සම්පූර්ණයෙන් හරියට ශරීරයේ ඇතුලේ පිට තෙලක් පැතිරලා තියෙනවා වගේ තමයි මේ කාය ප්‍රසාදේ පහළ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විග්‍රහය දක්වලා තියෙන්නේ කාය ප්‍රසාදය කියන එකට චිතාන සමූහ ආයෝති කාය. එකක් තමයි පිළිකුල්ලු ශරීරයන් දැරීම පිණිස හටගත්ත දේ. අනික් අර්ථය තමයි තියෙන්නේ කෙලෙස් උපදින්න හේතු වෙන්නා වූ අර්ථය. මොකද මේ කාය ප්‍රසාදයේ තියෙන නිසා තමයි සත්වය කාය ප්‍රසාදයේ නිසා මේ සුඛ වේදනාවට ගොඩාක් ඇලිලා තියෙනවා. ඒ නිසා මේ කාය ප්‍රසාදයේ තියෙන නිසා සත්වය මේ කායික සුඛය විඳින්නට ගොඩාක් අකුසල් කරනවා. ඉතින් එයත් එක මේ ග්‍රැමටිකලි ව්‍යාකරණානුකූලව දක්වපු විග්‍රහයක්. ඉතින් ඒකේ යම් විශාල සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාය ප්‍රසාදයේ පහළ වීම කියන එක සත්‍යයට මේ සුඛ වේදනාව ගන්න හේතු වෙනවා. ඊළඟට ඒ සුඛ වේදනාව හොයන්න නැවත සත්‍ය අකුසල් කිරීමට පෙළඹෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි අපි මේ කලින් කතා කරපු අර්ථ දැක්වීම ව්‍යාකරණානුකූල අර්ථ දැක්වීම දක්වලා තියෙන්නේ. සත්‍යයට යම් තාක් තෘෂ්ණාව තියෙනවද පහළ වෙදින්නට. ඉතින් තෘෂ්ණාවට අනුරූපව කර්මයට උපකාරය ලැබලා සත්‍යයට මේ ප්‍රසාදේ පහළ වෙනවා. ඒ නිසා මේ අපිට ඉගෙන ගන්නකොට තේරෙන දේ මේ පහළ වෙන්නේ දුකක්මයි. සැපක් නෙමෙයි පහළ වෙන්නේ. දුකක්මයි ඉපදෙන්නේ. ඊළඟට අපි ගෝචර රූපස කතා කරමු. ඊළඟට කොහොමද අපි මේ චක්කු විඤ්ඤාණ ආදී හටගන්නේ කියන එක කෙටියෙන් අපිට කතා කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ගෝචර රූප පස රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියා ගෝචර රූප පහකි. මේ රූප පහ චක්ෂුරාදී ප්‍රසාද පහේ ගොදුරුය. එබැවින් ඒවාට ගෝචර රූපයයි කියනු ලැබේ. චක්ෂුරාදී ප්‍රසාද පහසට හසු වන බැවින් විෂය රූපයයිද කියනු ලැබේ. රූපය මෙහි රූපයයි කියනුයේ චක්ෂු ප්‍රසාදෙහි සැපෙන එයට හසු වන පැහැයටය. එයට වර්ණ රූපයයිද කියනු ලැබේ. චක්ෂු ප්‍රසාදෙහි ගැටෙන්නේ එයට හසු වන්නේ මේ වර්ණ රූපය පමණකි. වර්ණේ හැර අතට හසු වන වස්තුන් ඇසට නොපෙනේ. රූපස්කන්ධයයි කියන තැන රූප යන වචනෙන් කියවෙන්නේ රූප 28ය. මේ වර්ණ රූපයත් ඒ 28ට අයත් එක් රූපයකි. ගෝචර රූප කියන තැනදී රූප යන වචනෙන් කියවෙන්නේ වර්ණ ධාතුව පමණකි. රූප සියල්ලටම රූපයන් නම කියනුයේ ශීතෝෂ්ණාදීන් විකාරයට පැමිණෙන දේ යන අර්ථයෙනි. වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ පෙනෙන දේ යන අර්ථයෙනි. රූප 28න් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපය පමණකි. අනික් රූප ඇසට නොපෙනේ. අපි සාමාන්‍යයෙන් රූපස්කන්ධය කියනකොට කියන්නේ සම්පූර්ණ රූප. නමුත් මෙතන අපි කතා කරන්න රූප 28 රූපය කියලා වර්ණ රූපය. මේවට ගෝචර රූප කියලා කියන්නේ ගොදුරු රූප කියන අර්ථයෙන් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ
මේ ගොදුරු ගම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නමක ගොදුරු ගම කියලා කියන්නේ උන්වහන්සේ පින්ඩපාත වලින් උන්වහන්සේට පින්ඩපාතේ ලැබෙන ගමන. ඒ වගේ චක්ෂු සෝත ගහන ජීවා කාය කියන මේ ප්‍රසාද රූපයන් බැඳිච්ච ඒවට අරමුණු ලැබෙන තැන් තමයි ඒ වගේ ලැබෙන අරමුණු තමයි ගෝචර රූප කියලා කියන්නේ ගොදුරු වෙන රූප. එතකොට චක්කු ප්‍රසාදයට වර්ණ රූපේ, සෝත ප්‍රසාදයට ශබ්ද රූපේ, ගාහන ප්‍රසාදයට ගන්ධ රූපේ, ජීවා ප්‍රසාදයට රස රූපේ, කාය ප්‍රසාදයට කතා කරපු ස්පර්ශය කියන්නේ පඨවි තේජෝ වායු කියන තුන. මේ රූපය කියලා කියන්නේ මේ වර්ණ රූපේ නැත්නම් පැහැයට. අපි ස්කන්ධ කතාවේදී කතා කරනවානේ රූපස්කන්ධය කියලා. ඒ රූපස්කන්ධය කියනකොට කියන්නේ සියලුම රූප වලට ශීත උෂ්ණ ආදී වෙනස් වෙන සියලුම රූප වලට රූපස්කන්ධය කියලා කියනවා. නමුත් මෙතනදී අපි රූපය කියලා කියන්නේ රූප 28 දී මේ වර්ණ රූපයට. අපි ආයතන කතාවේදී කතා කරොත් රූපායතන කියලා කියන්නේ මේ වර්ණ රූපය. එහෙම නැත්නම් ධාතු 18 දී රූප ධාතුව කියලා කියන්නේ වර්ණ රූපයට. ඉදිරියට අපිට යම් ස්කන්ධ ආදී විග්‍රහ කරනකොට මේ දැනුම අපිට ප්‍රයෝජනවත් වෙනවා. එනිසා අපි පැහැදිලි කරගන්න රූපය ගැන කතා කරලා තියෙනකොට යම් තැනකදී කතා කරලා තියෙන රූප 28මද සියලුම රූපද එහෙම නැත්නම් වර්ණ රූපේද කියනවා. එතකොට සූත්‍රයේ බොහෝ දුරට රූපායතන රූප ධාතු වශයෙන් තියෙනකොට මේ වර්ණ රූපේ තමයි අරමුණු කරලා තියෙන්නේ. රූපස්කන්ධෝ කියලා දෙනකොට සම්පූර්ණ රූපේ. ඉතින් ඒකෙන් මේ වර්ණ රූපය කියලා කියන්නේ සියලුම රූප කලාපවල තියෙන එක්තරා ස්වභාවයක්. ඒකට සියලුම රූප කලාපවල මේ වර්ණ රූපය කියන එක තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙනගායන ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ පඨවි, තේ, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ රූප හතර එකතු වුණාට පස්සේ ඇහැට පේන යම් ගතියක් ඇති වෙනවා. ඒකට ඇහැට පේන යම් ගතියට තමයි මේ වර්ණ රූපය කියලා කියන්නේ. ඒ රූප කලාප වලට ඒ රූප කලාප වල ඒ වර්ණයන් තියෙනවා. නමුත් අපිට රූප කලාපයක වර්ණය හරියටම දකින්නට බැහැනේ අපිට එච්චර. බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඉතින් අපේ නුවණටම අහු වෙන්නේ අපිට පේන්නේ මේ පී වැසට පේන වර්ණය තමයි. අනෙක් දේ තමයි අපිට පේන්නේ යම් යම් වර්ණවල මිශ්‍ර. ඒ මිශ්‍ර වෙලා තියෙන දෙයක් තමයි පේන්නේ. ගොඩාක් දේවල් එකතු වෙලා මිශ්‍ර වෙලා තියෙන වර්ණයක් තමයි පේන්නේ. අපි රූප කලාපයන්ගේ වර්ණය හරියටම අපිට දකින්න කියාව. නෑ ඉතින් ඒක අපිට ගැටලුවක් නෙමෙයි. ප්‍රධාන අවශ්‍යතාවය තියෙන්නේ අපිට මේ රූපය කියන්නේ සත්‍යයක්, පුද්ගලයෙක්, ආත්මයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න එක. ළඟට මේ රූපේ හටගෙන තියෙන හේතුන් නිසා ළඟට මේ රූපේ ඉපද මිදී යන ස්වභාවයෙන් යුක්තයි කියන දැනුම තමයි අපිට විදර්ශනා ඥානය අවශ්‍ය වෙන්නේ. අපිට ඒ රූපයේ රූප කලාපයේ තියෙන වර්ණය ඇතිසැටියෙන් දැනීම අපේ විදර්ශනා ඥානයට අපිට අනිවාර්ය දෙයක් නෙමෙයි. ප්‍රධානම දේ අපිට නිස්සත්ත්ව නිර්ජීවත්වය හේතුඵලය ඉපදීම් බිදීම් දෙක වටහාගෙන සාමාන්‍යයෙන් හිතලා බලන්න අපි ඒ කාලේ පොඩි කාලේ අපි චිත්‍ර අඳිනවා. ඉතින් මුල්ම කාලේ ඉස්ලාම් පාට පෙට්ටියක් හම්බුනාට පස්සේ එක වසර දෙක වසර පාට පෙට්ටියක් හම්බුනාට පස්සේ එක එක පාට කලවම් කරලා බලන මොන පාටද මේකෙන් එන්නේ කියලා. එතකොට අපි දැන් කොහොමද හරි පාට දෙයක් කලවම් කරොත් එහෙම අපිට අලුත් පාටක් ලැබෙනවා. සමහර ලාවට අපිට කහ පාට වෙන කොළ පාටයි කලවම් කරනවා. තව පාටක් ලැබෙනවා. රතු පාටයි නිල් පාටයි කලවම් කරනවා. තව පාටක් ලැබෙනවා. කලවම් කරාට පස්සේ අපිට වෙන පාටක් නෙපෙන්නේ. නමුත් ඇත්තටම අර ඇතුලේ ඒ රූප ටික ගිලගෙන මිශ්‍ර වෙලා වගේ තියෙනවා. ඒ වගේ තමයි අපි වර්ණ රූප දකිනකොට අපි ඇත්තම රූපෙත් නෙමෙයි, ඇත්තම වර්ණ රූපෙ නෙමෙයි දකින්නේ. එතකොට මේනොත් අපිට පේන දෙයක් තමයි. අපි සත්‍ය වශයෙන්ම රූපේ අපි වර්ණ රූපේ දකින්න අපි චක්කු ප්‍රසාදයෙන් දකිනවා. ඒකට රූප කලාපයේ තියෙන වර්ණය අපිට දකින්නට හැකියාවක් නැහැ. නමුත් මේ වර්ණ රූපය කියන එක ගොඩාක් සත්වයාට මේ සත්පුද්ගල සංඥාව ඇති වෙන්න හේතු වෙන දෙයක්. මේ වර්ණ රූපය නිසානේ රූපය දැක්ක ගමන් තමයි තීරණය කරන්නේ මෙයා නමත් එක්ක සිහිපත් වෙනවා. එහෙම නැත්නම් මේ සිංහයා, කොටියා, බල්ලා, පූසා, අම්මා තාත්තා, දුව පුතා. ඒ රූපයත් එක්ක ලොකු බැඳීමක් තියෙන මේ සංඥාවට. ඒ රූපයට තමයි
බැඳීම ඇති වෙන සත්වයා පුද්ගලයා මමයි මාගේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ටික මාතිකාවලදී වෙනම සනිදස්සන සප්පටිකා ධම්මා කියලා මේ වර්ණ රූපේ විතරක් වෙන් කරලා දක්වන්නේ නැති එක හේතුවක් නිසා වෙන්නේ ඇති. ඉතින් අපි දන්නේ හේතුව හරියටම ඒ මාතෘකාවල එහෙම එක රූපයක් විතරක් වෙන් කරලා දක්වපු අවස්ථාවක් නැහැ. මේ වර්ණ රූපේ තේරුම් ගැනීම කියන අපිට ඒ සත්පුද්ගල සංඥාව බිඳ ගන්න අතිශය උපකාරණ දෙයක්. අපි ළඟට යන શબ્දයට ශබ්දය සෝත ප්‍රසාදෙහි ගැටෙන සෝත ප්‍රසාදයේ කන්න කොටගෙන දැනෙන දෙය ශබ්දය. එය ගැටීම් පිපිරීම් වලින් හටගෙන ඉක්මනින් නැතිවන රූපයකි. ඉක්මනින් නැතිවීමයි කියනුයේ අනික් රූප වලට වඩා ආයුෂ අඩු බවක් නොව පරම්පරාව කල් නොපැවතීමය. අපයි චක්කු ප්‍රසාදේ ආරම්භනේ වර්ණ රූපේ සෝත ප්‍රසාදේ සද්ද රූපේ. කොහොමද මේ සද්ද රූපේ හටගන්නේ? හටගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මොකක් හරි ඒවත ගැටිලා හටගන්න පුළුවන්. එහෙම නැත්නම් පිපිරිලා හටගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම සංගීත භාණ්ඩ වාදනය කරනවා. වීණාවක් වාදනය කරනවා, ගිටාර් එකක් වාදනය කරනවා, බෙරයක් වාදනාද කරනවා, ගන්ඨාරයක් ගහනවා. මේ වගේ අවස්ථාවල මොකද වෙන්නේ? එකිනෙකට හැපෙනවා. හැපුණාට පස්සේ තමයි නාදේ දැන් අපි ගත්තොත් වයලින් එකක් වාදනය කරනකොට මේ වයලින් එකේ බෝ එකත් එක්ක ස්ට්‍රින්ග්ස් ටික හැපිලා තමයි ශබ්දය හටගන්නේ. ගිටාර් එකත් ඒ විදිහේ. ඊපස්සේ බෙරයක් එහෙම නැත්නම් අද විදිහට ඩ්‍රම් සෙට් වලදී ඒ අදාළ හැමේ හැපිලා තමයි ශබ්දය හටගන්නේ. ඊළඟට අපි කතා කරනකොටත් මොකද වෙන්නේ? කතා කරනකොට මම මේ කතා කරන්නේ ජීව විද්‍යානුකූලව නෙමෙයි. ධර්මයේ විදිහට වායෝ ධාතුව අපේ ශබ්ද නාලයෙන් ඉහළට එනවා. ඇවිල්ලා තියෙන මේ ස්වර තන්ත්‍ර අපි කතා කරන මේ ස්වර තන්ත්‍ර වල හැපිලා මේ ශබ්දය හටගන්නේ. ඊට පස්සේ මේ ශබ්දයේ මුඛය ඇසුරු කරගෙන සිතේත් උපකාරය ලැබලා අදාළ ශබ්දයක් විදිහට පිට වෙනවා. අපි ගත්තොත් එහෙම බෝම්බ පිපුරනකොට, දර පාලනකොට, එකිනෙක වෙන් වෙනකොට හටගන්න ශබ්ද තියෙනවනේ. ඒවා හටගන්නේ අර පිපිරීම ආදී නිසා. මෙතන ඉක්මනට නැති වෙනවා කියලා කියන්නේ අර රූපයේ ආවිෂය කොහොමද? අපි රූපය ආවිෂය කතා කරමු වෙනම. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ රූපයේ ආවිෂය චිත්තක්ෂණ 17යි කියලා. තව විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. විශේෂ රූප ටිකක් තියෙනවා. විශේෂ ආවිෂය තියෙන. පොදුවේ කතා කරන චිත්තක්ෂණ 17යි කියන. ඒතර මේ ආවිෂය චිත්තක්ෂණ 17යි තමයි මේක කියන්නේ. හේතුව තමයි අනික් රූප වගේ પરම්පරා ගොඩාක් තියෙන්නේ නැහැ. ඒ પરම්පරාව ඉක්මනට සිඳලා යනවා. ඒක තමයි ශබ්ද රූප પરම්පරාවල තියෙන ලක්ෂණ. දැන් වර්ණ රූප නම් අපිට අපි ගත්තොත් එහෙම ගහක් ගලක් අපිට අවුරුදු ගාණක් පේන්න තියෙන එක දිගට. එයත් පිළිමිදි යනවා. ශබ්ද රූපේ බැලුවොත් එහෙම ශබ්ද රූපේ වගේ නෙවෙයි ඉක්මනට වෙන කතා කරන මේ ශබ්දය ගන්නවා. මේ ශබ්දේ බොහොම සුළු වෙලාවයි පවතින. එමෙතන සින්දුවක් වෙන සුළු වෙලාවයි පවතින. වෙන සංගීත භාණ්ඩයක් වාදනය කරොත් ඒ වාදනය කරන කාල විතරයි පවතින. ඒතර ඒ પરම්පරාව දිගට පවතින්නේ නැහැ. પરම්පරාව වාදන නැවත ගැටීම් ආදී සිද්ධ වෙන්නට ඕන. ඒකට හේතුව තමයි අර මේ උපදින්නට යම් බාහිර සාධකයක් අවශ්‍ය වෙනවා. ඒ සාධක දිගට පවතින කාල තමයි තාක් කාල තමයි මේ ඉදීම සිද්ධ වෙන්නේ. પરම්පරාව අවශ්‍ය. ළඟට ගන්ධය ඝාන ප්‍රසාදෙහි ගැටෙන ඝාන ප්‍රසාදයේ කර්ණ කොටගෙන දැනෙන රූපය ගන්ධය. එය සමහර වස්තුවල අධිකවත් සමහර වස්තුවල මදවත් ඇත්තේය. ධාතු සතර පවතින සෑම වස්තුවකම යම්කිසි ප්‍රමාණයකින් ගන්ධය ඇතද සමහර වස්තුවල ඇති ගන්ධය ඊතා සියුම් බැවින් නොදැනේ. ඒ සත්‍යයන් මත වෙනස් වෙනවා. දැන් ගන්ධ රූපයට සංවේදී ඉන්ද්‍රිය තමයි ගාහන ප්‍රසාදය. සමහර වස්තුවල අධිකව තියෙන, සමහර වස්තුවල අඩුව තියෙන, සමහර වස්තුවල ඊටම සුළු වශයෙන් තියෙන්නේ. දැන් අපිට ගත්තොත් එහෙම සුවඳ විඳවනාදී මල් සුවඳ මේ වගේ අධිකව තියෙනවා. ඒ වගේම තමයි අසුචි වල. ඒ අනිෂ්ඨ ගන්ධය තායිලව තියෙනවා. ඒ නිසා තමයි අපිට ඒක දැනෙන්නේ. අපි නාය වහගත්තට පස්සේ අපිට ඒ ගඳ දැනෙන්නේ නැත්තේ ඇයි? ඒ ගන්ධ රූපය ඇවිල්ලා නාය හැප්පෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා
ඒ ගන්ධය අපේ මිනිස්යාට සංවේදී නැහැ. නමුත් සමහර සතුන් සංවේදී. දැන් අපි ගත්තොත් එහෙනම් බල්ලන්ට එහෙම. එයාට මම අහලා මට මතක විදිහට ලක්ෂ ගාණක් මිලියන ගාණක් ගන්ධයන් මේගොල්ලෝ වෙන් කරලා දැනගන්නට පුළුවන්. ඒ නිසානේ අපි ගත්තොත් එයා ඉව කරලා දැනගන්න. එයාට තියෙනවා මේ සත්වයන්ට තියෙන විශේෂ හැකියාවක්. ඒගොල්ලන් ගාහන ප්‍රසාදය. ගාහන ප්‍රසාදය සහ අපි ජීව විද්‍යානුකූලව කතා කරන්නේ මොළයට එක බැඳිලා තියෙන ගතියක්. ඒගොල්ලන් සංවේදී ඒ ඉන්ද්‍රිය සංවේදී වැඩි. සමහරවිට අපිට මිනිස්යන් තේරෙන්නේ නැති ගඳ එයාට දැනෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ඒ ගන්ධ රූපේ ඒ රූපේ තුල තියෙනවා අපට අරමුණු වෙන්නේ අපට ඒ අරමුණු කරගන්න තරම් අපේ ඉන්ද්‍රිය සියුම් නැහැ. ඉතින් එනිස ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සියලු රූපවල මේ ගන්ධය කියන එක තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූපات හැම රූපයකම තියෙනවා. ඊළඟට රස රූපය. රසය ජීවහා ප්‍රසාදෙහි ගැටෙන දිව කර්ණ කොටගෙන දැනෙන රූපය රසය. එය මහා භූත ධාතුන්ගේ වෙනස්කම් අනුව අනේකාකාර වේ. රසය සෑම වස්තුවකම ඇතත් දිය වී නොයන නිසාත් ඊතා සියුම් නිසාත් ඇතැම් වස්තුවල රසය නොදැනේ. රසය දත හැකි වීමට දිය වී ජීවහා ප්‍රසාදෙහි සැපිය යුතුය. රස රූපයට අරමුණු වෙන ප්‍රසාද තමයි ජීවහා ප්‍රසාදේ. අරමුණු වෙන රස රූපේ. වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප හතර සියලු රූප වල තියෙනවා කියලා අපි කතා කරන්නේ. නමුත් හැම එකම තියෙන රසය අපිට දැනෙන්නේ නැහැ. අපේ මනුෂ්‍ය දිව සංවේදී වෙන පරාසයක් තියෙනවා. නමුත් අපිට නොදැනෙන රස අනෙක් සමහර සත්‍යයන් දැනෙන්න පුළුවන්. යෝගීම තමයි රසය දැනෙන්න නම් දිවේ දිය වෙන්නට ඕනේ. කියන්නේ තෙත් ගතිය තියෙන්නට ඕනේ. තෙත් ගතිය තිබුණාට පස්සේ තමයි අපේ රසය දිය වෙලා දැනෙන්නේ. අපි ධර්මයේ විදිහට ප්‍රධාන වශයෙන් රස හයක් ගැන කතා කරනවා. පැණි රස කියන්නේ මිහිරි රස, ඊළඟට තිත්ත රස, ලුණු රස, ඊළඟට ඇඹුල් රස, කසට රස, ඊළඟට කටුක රස, විශේෂයෙන් කටුක රස කියලා කියන්නේ අපිට ඉඟුරු වල සුදු ලුණු වල එහෙම දැනෙන ටිකක් අමුතු සැර ගතිය. අනේ විදිහට ධර්මයේ විදිහට අපි මෙන්න මේ රස වර්ග හයක් ගැන විස්තර කරනවා. ඉතින් වර්තමානයේ අපි වර්තමාන නූතන දැනුම මේක වැඩි අපිට මේක ආකාරයෙන් රසයන් විස්තර කරන්න පුළුවන් ඇති. ඉතින් මේ විදිහේ උමන හෝ රසයක් අපිට දැනෙන්නේ දිවේ ගැටුණාට පස්සේ. ඉතින් මේ රසයන්ගෙත් නොඑක ආකාර වෙනස්කම් තියෙනවා. ඒ හේතුව තමයි ඒ ධාතුන් එකතු වෙලා මිශ්‍ර වෙලා තියෙන සංයුතියේ ප්‍රතිශතයේ තියෙන වෙනස්කම් නිසා. ඒකනේ ලෝකේ නොඑක ආහාර නොඑක රසවල තියෙන්නේ. මේක තමයි නමුත් සත්‍යය ඒ රස හොයන්නට පෙළඹෙන්නේ. ඊළඟට ස්පර්ශය කාය ප්‍රසාදෙහි ගැටෙන කාය ප්‍රසාදයේ කර්ණ කොටගෙන දැනෙන රූපයට ස්පර්ශයයි කියනු ලැබේ. එය රූප, ශබ්ද ආදී වැනි අමුතු රූපයක් නොවේ. කාය ප්‍රසාදයේ ගැටෙන්නේ පඨවි, තේජෝ, වායෝ යන මහ භූත තුනය. කයට තද සැටියට දැනෙන්නේ පඨවි ධාතුවය. කයට දැනෙන ශීත ස්වභාවය හා උෂ්ණ ස්වභාවය තේජෝ ධාතුවය. කයට දැනෙන සෙලවෙන තල්ලු වන ස්වභාවය වායෝ ධාතුවය. ආපෝ ධාතුව ස්පර්ශ වන්නක් නොවේ. ගෝචර රූප දැක්වීමේදී ප්‍රසාද පසටම ගොදුරු වන රූප දැක්විය යුතු බැවින් කාය ප්‍රසාදයට ගොදුරු වන භූත රූප තුන සායනහස පොඩ්ඩක් ස්පර්ශ නාමයෙන් දක්වා තිබේ. රූප ගණන් ගැනීමේදී ස්පර්ශ රූපය කියා රූපයක් ගණන් ගනු නොලැබේ. එක් වස්තුවක රූප, ගන්ධ, රස, ස්පර්ශන සියල්ලම ඇත්තේය. වස්තුවක් අතිනලන කල්හි අතට හසුවන්නේ දැනෙන්නේ එහි ඇති පඨවි ධාතුවය. ඇසට පෙනෙන්නේ වර්ණ රූපයය. ඇසට පෙනෙන කොටස අතට අසු නොවේ. අතට අසුවන කොටස ඇසට නොපෙනේ. එහි නාසයට දිවට දැනෙන කොටස් නාසයට දිවටම මිස අතට නොදැනේ. ඇසට නොපෙනේ. අතට හසුවන්නේ ඇසට පෙනෙන්නේ එකම දේයයි සිතීම ධර්ම විභාග නොදැනීම නිසා වන වැරදි හැඟීමකි. ස්පර්ශ රූපය කියලා කියන්නේ කාය ප්‍රසාදයේ ගැටෙන පඨවි, තේජෝ, වායෝ. එදා අපි රූප විග්‍රහයේදී කතා කළා වෙනම ස්පර්ශ රූපයක් කියලා ගන්න. ඒ පඨවි, තේජෝ, වායෝ තුනේම
තුනටම අපි කියන නම. එතකොට සමහර ලාවට කෙනෙකුට පඨවි දැනෙන්න පුළුවන්. සමහර කෙනෙකුට තේජෝ දැනෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට වායෝ දැනෙන්න පුළුවන්. මේක වෙලාවක මේකක් තමයි ගැටෙන්නේ. පිටත ගතිය කියනවා, පොරොසු ගතිය කියලා කියනවා, මුදු ගතිය කියලා කියනවා, ඇනෙන ගතිය කියලා කියනවා. ඒ තමයි පඨවි ගතිය. සීතල උෂ්ණය කියලා කියන්නේ තේජෝ ගතිය. හෙළවෙන ගතිය, පිම්මෙන ගතිය කියලා කියන්නේ වායෝ ගතිය. ඒකට මේ ධාතුන් සමහර වෙලාවට ඒ ධාතුන්ගේ තියෙන බහුව ප්‍රබලතාවය මත අනුව අපිට දැනෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගිනි අඟුරු ටිකක් පෑගුවොත් එහෙම රස්නේ වැඩි. ඒ නිසා රස්නේ තමයි අපිට දැනෙන්නේ. අයිස් කැටයක් ඇල්ලුවොත් එහෙම සීතල වැඩි. ඒකට අපිට සීතල දැනෙන්නේ. ඒකට මේ වස්තුවේ තියෙන අධික ස්වභාවය, අධික ගතිය අපිට ප්‍රකට වෙලා පේනවා. සමහර වෙලාවකට අපේ අදහස අනුවත් අපිට ඒ දැනෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒ උදාහරණයක් ගත්තොත් රේරුකාණ සානස් කියනවා දැන් අද වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණ නැති රයිස් කුකර් තිබුණ නැති කාලෙක ඉතින් අම්මලා මොකද කරන්නේ බත් වල ඉවර වෙලා හැන්දි මිලට පොඩ්ඩක් අරගෙන තමයි බත් එක ඉදිලාද කියලා බලන්නේ. සමහරවිට අම්මට උනා වෙන්නේ බලන්න මේක මෘදුද කියලා. ඒකට අදහසට අනුවන්න තේරුම් ගන්නවා මේක තදද මෘදුද කියලා. හැබැයි මේ ගොඩාක් රස නම් ඒක ප්‍රකට වෙන්නේ රස්න. ඒකට අපිට තේරෙන දෙයක් සමහර ලාවට අපේ අදහසට අනුව අපි බලාපොරොත්තු වෙන අදහසට අනුව ඒ සිත යොමු කරන ආකාරය අනුව ඒක තද ගතියද මෘදු ගතියද රස්නේද සීතලද කියන කාරණේ දැනෙන්න ඒක. නමුත් ඒ වස්තුවේ අධික විදිහට ඒ පඨවි හෝ තේජෝ හෝ වායෝ හරි අධික වෙලා තියෙනවා නම් ඒ වෙලාව අපිට දැනෙන්නේ එහි තියෙන අධික ස්වභාවය. දැන් අපි ගත්තොත් එහෙම උලන් හමනේක හිතන්න. උලන් හමනකොට අපිට උලඟේ තියෙනවා පඨවිය තියෙනවා තේජෝ තියෙනවා වායෝ තියෙනවා. නමුත් අපිට උලඟදී වැඩිපුර ප්‍රකට වෙන්නේ මොකක්ද? වායෝ ගතිය. අපිට එහෙම නැත්නම් අපිට ඕන වෙනවා හොඳට රස්න වෙලාව හොඳට සිසිලසක් ලබා ගන්න. එතකොට අපි අරමුණු කරන්නේ සිසිලස. අපිට වායෝ ගතියක් දැනෙනවා නම් සිසිලසට තමයි අපේ හිත යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඔය වගේ පුද්ගලයාගේ අදහසට අනුව ඒ වගේම ධාතුවේ උත්සන්න භාවය අනුවට ඒ කාය විඥාන පිටින ආකාරයේ වෙනස් වෙනවා. එහෙනම් අපි බලමු එක යම් වස්තුවක් අරගෙන අපි බලමු. හිතමුකෝ යම් වස්තුවක් තියෙනවා. අපි ගමුකෝ දූරියන් ගෙඩියක්. එතකොට අපි දැන් දූරියන් ගෙඩියක් අපිට පේනවා. එතකොට අපිට මේ දූරියන් ගෙඩියක් කියලා පෙනෙනවා කියලා කියන්නේ උදෙක්ම වර්ණ රූප මාත්‍රේ විතරයි. ඒ කටු තියෙන විදිහට කලින් දැකලා තියෙන විදිහට අන්න අපි තීරණය කරනවා මෙන්න දූරියන් ගෙඩියක් කියලා. ඇත්තටම අපි දැකලා තියෙන්නේ වර්ණ රූප මාත්‍රේ විතරයි. අපි මේ දූරියන් ගෙඩිය උන්නේ කපනවා. කපනකොට ශබ්දය එනවා. අන්න එතකොට එන්නේ ශබ්දේ විතරයි කනට දැනෙන්නේ. ඔන්න දූරියන් ගෙඩිය අපි කපනකොට අල්ලනකොට අපිට කටු වැටලා දැනෙන වේදනාව. එතකොට අපිට දැනෙලා තියෙන්නේ ඒකේ තියෙන පඨවි ගතිය, තද ගතිය තමයි අපේ කාය ප්‍රසාදේ හැපිලා තියෙන්නේ. ඊළඟට අපි දැන් මේ දූරියන් ගෙඩිය කපලා කැමති කෙනෙක් කියලා හිතනවා කන්න කැමති කෙනෙක් නම් දූරියන් ගෙඩිය කනවා. සමහර කෙනෙකුට මේක කන්න බෑ. කන්න කලින් දැන් දූරියන් ගෙඩිය කපනකොටම ඈත තියෙනකොටම සුවඳ එනවා. සමහර කෙනෙකුට සුවඳයි කියනවා, සමහර කෙනෙකුට ගඳයි කියනවා. හරි අපි ගමුකෝ සුවඳයි කියලා කෙනෙකුට. එතකොට අන්න මේ පුද්ගලයාට ඒ සුවඳ කියලා එන්නේ මොකක්ද? පුද්ගලයාට වාතයේ හරහා ඇවිල්ලා වාතය උපකාර අවශ්‍යයි. ඒ ගන්ධ රූපයන් නහය හැපෙනවා. නහය හැපුණාට පස්සේ යාට ගඳක් හෝ සුවඳක් දැනෙනවා. ඒතර ඒ පුද්ගලයාගේ ආද්‍යශමත් තමයි තීරණය කරන්නේ මේ ගඳද සුවඳද කියලා. දැන් අපි කතා කරා වගේ දැන් මේ දූරියන් ගෙඩිය කපනකොට සද්ද එනවනේ. එහෙම නැත්නම් දූරියන් ගෙඩිය වැටෙනවා. ගහේ ඉඳලා. ඒතකොට සද්දයක් ඇහෙනවා. අපි කන් දෙක වහගෙන හිටියනම් එහෙම සද්දය ඇහෙන්නේ නැහැනේ. එතකොට මේ අවකාශය කියන එක අවශ්‍යයි මේ ශබ්ද රූපය දැනගන්න. ඊළඟට දැන් දූරියන් ගෙඩිය කපලා කනවා. කනකොට දිවේ තියෙනකොටම රස දැනෙනවා. රස දැනෙන්නේ අර ජීව ප්‍රසාදයක් ඊළඟට රස රූපයක්. ඒ රස රූපයට උපකාර වෙනවා මේ දිය වෙන්න දෙයක් අවශ්‍යයි. කියලා හෝ වෙන වතුරක් හරි දියර ගතියක් අවශ්‍යයි. එතකොට තමයි දිවේ හැපෙනකොට දැනෙන්නේ. ඒ හින්දා අපිට ගලක් දිවේ තිබ්බට දැනෙන්නේ නැහැ නේ රහ. ඒක දිය වෙන්නේ නැහැ නේද? මේ විදිහට අපිට මේ අරමුණ ගත්තොත් එහෙම දකින්නේ වර්ණ රූපේ.
ඇසීමට ලක් වෙන්නේ ශබ්ද රූපය. නහයට දැනෙන්නේ ගන්ධ රූපය. දිවට දැනෙන්නේ රස රූපය. කයට දැනෙන්නේ පඨවියක් නැත්තම් තේජෝ නැත්තම් වායෝ. ආපෝ කියන එක දැනෙන්නේ නැහැ. අපි එදා කතා කළා ඒකට හේතුව ආපෝ වල බලයේ තියෙන ඇතුළට ශක්තිය. හැකුලවන ගතිය තියෙන ආබන්ධන ගතිය. නිසාය කාය ප්‍රසාදයට අරමුණු වෙන්නේ ප්‍රකට වෙන්නේ නැහැ. අපි මේ උදාහරණය බැලුවොත් අපි දූරියන් ගෙඩියක් ඇයි කියලා තියෙන්නේ යම් රූප සමූහයකට. ඒ රූප සමූහයේ තියෙනවා තද ගතියක් තියෙනවා. ඒ රූපයකට බැඳිච්ච ගතියක් තියෙනවා ආපෝ ගතිය. ඒ පුම්බන ගතියක් තියෙනවා ඒ තමයි වායෝ ගතිය. රසණයක් සීතලක් තියෙනවා තේජෝ ගතිය. ඇහැට පේන ගතියක් තියෙනවා ඒක තමයි වර්ණ රූපේ. කනට ඇහෙන ශබ්දයක් තියෙනවා ඒක තමයි ශබ්ද රූපේ. නහයට දැනෙන ගතියක් තියෙනවා ඒ තමයි ගන්ධ රූපේ. දිවට දැනෙන ගතියක් තියෙනවා ඒක තමයි රස රූපය. කායයට දැනෙන අපි කතා කළේ පඨවිය, තේජෝ වායෝ කියන ගතියක් කියන ස්පර්ශ රූපේ. මහ භූතයන් තමයි. ඊළඟට ඒ ආහාරය අපිට ගත්තට පස්සේ ශරීරයට යම් බලයක් අපිට දෙනවා. ඒ තමයි ඒ ආහාරයේ තියෙන ඕජා ගතිය. ඒක පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා මෙන්න මේ අට මේ රූපේ තියෙනවා. අපි මෙන්න මේ විදිහට බෙදලා බලනකොට අපිට පේනවා සත්‍ය වශයෙන් දූරියන් ගෙඩියක් කියලා ගන්න. සත්‍ය වශයෙන් තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා. අටක්. දුර අපිට මෙන්න මේ සත්පුද්ගල සංඥාව දුර. ඒ විදිහට අපි මනුෂ්‍ය රූපේ දිහා බලන්න උත්සාහවත් වෙන්නට ඕන. මනුෂ්‍ය රූපයක් කියලා අපිට පේන්නේ අම්මා තාත්තා, දරුවා, සහෝදර සහෝදරියෝ, බල්ලා, පූසා. වර්ණ රූපේ තමයි අපි හිතට පේන්නේ. ඒ අයගේ අතපත ගන්නකොට දැනෙන්නේ පඨවි ගතිය, මුදු මොළොක් ගතිය. එහෙම නැත්නම් සෙලවෙන ගතිය, වායෝ ධාතු. රස්නේ සීතල තේජෝ ධාතු. කතා කරනවා කියලා කියන්නේ ශබ්ද රූපය. කියන්නේ පුද්ගලයා කතා කරනවා කියලා. ඇත්තටම පුද්ගලයා කතා කරනවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ. සිත නිසා ශබ්ද රූපයක් උපදින. ඊවසේ ශරීරයේ ගඳක් සුවඳක් වෙනවා නම් මේ ගන්ධ රූපේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. ඒත් මෙහෙම වෙන් වෙලා තියෙන ටිකක් තමයි අපි එකතු කරාට පස්සේ උන සත්වයයි පුද්ගලයයි කියලා කියන්නේ. හරියට අර පොඩි කාලේ අපි අර එක එක රූප කැලේ එකතු කරලා මනුස්ස රූපයක් හදන්නේ. එහෙම නැත්නම් සත්ත්ව රූපයක් හදන්නේ අලියෙක් හදනවා බල්ලෙක් හදනවා. කැලි තියෙනවා කැලි 20ක් 40ක් තියෙනවා මේක කොහොමද එකතු කරලා බලනවා අන්න බලනවාට පස්සේ ඔන්න එකතු කරලා ඉවරනාට පස්සේ ඔන්න රූපයක් හැදිලා තියෙනවා. අලියෙක් කොටියෙක් බල්ලෙක් මිනිස්සෙක් ඒ වගේ වෙන් වෙලා තියෙන ටිකක් අපි එකතු කරලා කියනවා මෙන්න මිනිස්සයාය කියලා. මෙන්න බල්ලාය කියනවා. මෙන්න පූසාය කියනවා. පැත්තරම තියෙන්නේ වත්තද ගතිය. සියුම් ගතිය, මුළු මොළොක් ගතිය, එළවෙන ගතිය, ස්නේහයක් තීතලා. ඒ ධාතුන් එකට බඳලා තියෙන ආබන්ධන ගතිය. ඇහැට පේන වර්ණ රූප ස්වභාවය. කනට ඇහෙන ශබ්ද රූප ස්වභාවය. නහයට දැනෙන ගන්ධ සුවඳ ස්වභාවය. දිවට රසෙන් දැනෙන රස ස්වභාවය. මේ වගේ යම් රූප කොටාසක් වෙන වෙලා තියෙන රූප ටික එකතු කරනාට පස්සේ ඒකට අපි කියනවා සත්වයක පුද්ගලයෙක් බල්ලාය පූසාය ආදී වශයෙන් දක්වනවා. ඇත්තටම තියෙන්නේ අර කාටුන් අපි පොඩි කාලේ ඒ රූප ඇදුවා වගේ වෙන කොටස් ටිකක් තියෙනවා. මේ කොටස් ටික වෙන් කරලා නුනට හසු වුණාට පස්සේ ඇත්තටම දැනගන්නවා මේ ඇත්තටම කෙනෙක් නැහැ කියලා. ඉතින් අර දැනගත්ත කෙනා ඊට පස්සේ නැවත ඇත්තම දකිනවා මේ සත්‍ය වශයෙන් සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා. ඉතින් හිතන්නකෝ අපි කාටුන් රූපෙම ගමුකෝ හිතමුකෝ. අලියෙක් රූපයක් තියෙනවා. ඉස්සෙල්ලාම දකිනකොට අලියෙක් කියලා තමයි දැන් දකින්නේ ළමයා. ඒ ළමයා මේක ඇරලා අර මේ පැකින් කඩලා ඉවරලා ගලවනකොට පේනවා අයියෝ අලියෙක් නෙවෙයි මේ කෑලි ටිකක්ම තියෙන්නේ. ඊට පස්සේ ළමයා රැවටෙනවද ඇත්ත අලි රූපයක්ද? නැහැ ළමයා ඊට පස්සේ රැවටෙන්නේ. ඊට පස්සේ ළමයා ආපහු මේක හදනවා. හදන්නේ ළමයා දැනගෙනමයි හදන්නේ. එතන කෑලි ටිකක්මයි තියෙන්නේ. මේ උදාහරණේ 100ක් ගලවන්න යන්න එපා. ඒ වගේ තමයි අපිට මේ නාම රූප ටික බෙදලා ගියා දැක්කට පස්සේ
සත්පුද්ගල සංඥාව කියන අපේ උදාහරණ දුරු කරගන්න කියාව ලැබෙනවා. කොහොමද මේ රූප දැකීම, ශබ්ද ඇසීම ආදී සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි විද්‍යාවත් එක්ක ගලපන්න යන්න අමාරුයි අපිට. ඒක වෙනස් විදිහකට දක්වලා තියෙන්නේ. අද මේ කතා කරන සමහරත් ඒකත් මේ අවස්ථාවේ පැහැදිලි කරව දෙන්න. අපි ඒ කරුණු සිහිපත් කරපු විදිහට ඇහැ ඉදිරියේ රූපයක් ආවට පස්සේ ආලෝකය තියෙන්න ඕනේ. ඒ ආලෝකයේ අසුර කොටගෙන ආලෝක උපකාරය ලබලා ඒ රූප ඡායාව චක්කු ප්‍රසාදේ හැපෙනවා. ඊළඟට රූප දැකීම කියන සිදුවීම සිද්ධ වෙනවා. විද්‍යාවේ කතා කරන්න වෙන විදිහකට ඒ රූපයේ ඡායාව ඇසේ කාචේ ලැබිලා ඊට පස්සේ ඊළඟට ඒ උඩු යටිපිට වෙලා පෙනෙන්නේ. ඊට පස්සේ ස්නායු ආරාමලයේ සංඥාව ගිහිලා තමයි නිවැරදිව නැවතත් රූපේ උඩුකුරු වෙලා නිවැරදි ආකාරයට පෙනෙන්නේ. ඒකත් එක්ක මේ ගලපන්න යන හොඳ නැහැ. කර දෙකක් පැහැදිලි කිරීම දෙකක්. ළඟට සෝත ප්‍රසාදය ගත්තොත් එහෙම ශබ්ද රූපේ යම් තැනක හටගත්තට පස්සේ අභිධර්ම විදිහට කියන්නේ ශබ්ද රූපේ තියෙන තැනින්ම තමයි අරමුණු වෙන්නේ. මොකද එහෙම නැත්තම් ශබ්දයේ තියෙන දිශාව අපිට දැනගන්න බෑ. මේ විද්‍යාව විදිහට නම් කියන්නේ ශබ්දයේ තරංග වලින් ඇවිල්ලා කනේ හැපෙන්න ඕන. කනේ හැපිලා තමයි ඊට පස්සේ කර්ණ සංකේතය ඇවිල්ලා ඊට පස්සේ ස්නායු හරහා සංඥාව ගිහිල්ලා මොලයෙන් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේක ඉගැන්වීම් දෙකක්. අපේ අභිධර්මයේ ඉගැන්වීම් තියෙන්නේ මේ නිස්සත්ත්ව නිර්ජීවත්වය හඳුනා ගැනීම. යම් තැනකදී ගැළපීම් තියෙනවා, සමහර තැනකදී නොගැළපීම් තියෙනවා. ළඟට ගන්ධ රූපේ යම් ගඳක් යම් තැනක හටගත්තට පස්සේ ගඳක් හෝ සුවඳක් ඒ වාතය හරහා නහයට ඇවිල්ලා ආයෙ හැපිලා තමයි ගඳ සුවඳ දැන ගැනීම සිද්ධ වෙන්නේ. ගාන ප්‍රසාදේ හැපිලා ළඟට යම් රසක් දිවේ තිබ්බට පස්සේ තෙත ගති උපකාර කරගෙන ඒ රස හැපිලා තමයි රස දැන ගැනීම සිද්ධ වෙන්නේ. කාය ප්‍රසාදේ පඨවි තේජෝ වායෝ කියන මෙන්න මේ තුනෙන් එකක් හැපිලා තමයි ඒතර පිහිටීම කියන පඨවි ධාතු අවශ්‍ය හැපෙන්න එකක් අවශ්‍ය නිසා තද ගතිය අවශ්‍යයි. ඒකට ඒ හැපීමට අවශ්‍ය තද ගතිය තියෙනකොට ඒ තැනක පඨවි හෝ තේජෝ හරි වායෝ හරි හැපිලා තමයි කාය ප්‍රසාදේ හටගන්නේ. ඔය විදිහට තමයි අපි අභිධර්මයේ විදිහට විස්තර වෙන්නේ. ඉතින් විද්‍යානුකූලව, ජීව විද්‍යානුකූලව විස්තර වෙන්නේ වෙනත් ආකාරයකට මේ ස්නායු සම්බන්ධයක් සහ මට මොළයේ සම්බන්ධය ඇසුරු කරගෙන සමහර තැන්වලදී මේ හා සමාන ගැළපීම් තියෙනවා, සමහර තැන්වල නොගැළපීම් තියෙනවා. මේ කොටස තමයි අපි කතා කළේ. අපි කතා කළේ ප්‍රසාද රූප පහ සහ ගෝචර රූප පහ. කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, දිව ප්‍රසාද, කාය ප්‍රසාද කියන මේ පහ. වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ කියන මේ රූප පහ ගැන කතා කළේ. මේ සම්බන්ධව මොනවාරි ගැටලු තියෙනවා නම් විමසන අවස්ථාවේ. ස්වාමීන් වහන්සේ අවසරයි. එතකොට මේ ප්‍රසාද රූප අතරින් වර්ණ රූපේ ඇරුණාම අනික් ප්‍රසාද මේ ගෝචර රූප පහ අතරින් වර්ණ රූපේ හැරුණාම අනික් ගෝචර රූප ඒ ප්‍රසාද රූපේ ගැටෙන්න ඕන නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි කිව්වේ විද්‍යාවේ ක්‍රමයයි බුදුදහමයි පොඩි වෙනසක්. ඉතින් විද්‍යාවේ අභිධර්මයේ විදිහට කියන්නේ වර්ණ රූපේ ඡායාව, වර්ණ රූප ඡායාව තමයි චක්කු ප්‍රසාදේ හැපෙන්නේ. මොකද වර්ණ රූපය ඇහි හැපුණොත් ඒ රූපේ පේන්නේ නැහැනේ. ඉතින් ඒක පැහැදිලි අපිට. ඒකේ ලොකු නොගැලපීමක් නැහැ. අපි ශබ්ද රූපේ බැලුවොත් එහෙම ශබ්ද රූපේ විදිහට අභිධර්මයේ කියන්නේ අර්ථසාරණිය කියන්නේ අභිධර්ම අටුවාවේ ශබ්ද ඡායාව තමයි හැපෙන්නේ. මොකද ශබ්ද රූපය ඇවිල්ලා කනේ හැපෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හේතුව වශයෙන් දක්වන්නේ අපි දිශාව දැනගන්නේ එතන තියෙද්දි මේක අරමුණු කරපු නිසා. ඒ නිසා අභිධර්මයේ විදිහට කියන්නේ ශබ්ද ඡායාවත් එතන තියෙද්දිම තමයි අරමුණු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේවට කියන්නේ අසම්පත්තග්‍රහ කියලා දක්වන්නේ. අපි රූප වෙනවෙන් කරන සම්පත්තග්‍රහ අසම්පත්තග්‍රහ කියලා. ඒකට අසම්පත්තග්‍රහ ගණයට තමයි යන්නේ. නමුත් අපි විද්‍යාවේ විදිහට ගත්තොත් එහෙම අපි අද විද්‍යාව ඉගෙනගෙන තියෙන විදිහට ඉතින් ශබ්දයේ තරංග වශයෙන් හටගන්නේ මේ තරංග ඇවිල්ලා හැපිලා මේ කම්බරේ හැපෙන්නට ඕනේ.
ඊට පස්සේ කම්බරේ හැපුණාට පස්සේ එකිනෙකට බැඳිච්ච අස්ථි ටිකක් තියෙනවා. මේ අස්ථි ටික හැපිලා ඒ ටික කර්ණ ශංකේට ගිහිල්ලා ඊට පස්සේ කර්ණ ශංකයෙන් ස්නායු හරහා මොළයට සංවේදනාව ගිහිල්ලා තමයි වෙන්නේ. ඒකට විද්‍යාව විදිහට කතා කරොත් ශබ්ද තරංගය ඇවිල්ලා හැප්පෙන්නට ඕනේ අපේ කම්බරේ. අභිධර්ම විදිහට කියන්නේ එහෙම නෙමෙයි වෙන්නේ. ඈත තියෙද්දිම තමයි ශබ්දේ ඡායාව සෝත ප්‍රසාදයෙන් අරමුණු කරන්න කියලා කියනවා. සෝත ප්‍රසාදයෙන් අරමුණු වෙන්න කියලා කියනවා. ඉතින් මොතන ඉතින් බුදුදහමේ විද්‍යාවේ ගැළපීමක් තියෙනවා. ඉතින් මට පැහැදිලි කරගන්න බෑ මොකද්ද මොකද විද්‍යාවේ ඒක ඔප්පු කරලා තියෙනවානේ. බුදුදහමේ සහ මේ කාරණය මට 100%ක් ඉතින් එකිනෙකට ගලපන්නට බෑ. ගැන්වීම් දෙකක් විදිහට විතරයි හිතන්නට වෙන්නේ. පැහැදිලි කරපු ආකාර දෙකක්. මොනවාරි අදහසක් තියෙනවද ඒක? නෑ ස්වාමීන් වහන්සේ අර ඒ සම්පතග්‍රාහී අසම්පතග්‍රාහීක ගැන මට ඒකේ ඒක ගැන දැනීමක් කියන්නේ ඒක පැහැදිලි අදහසක් තිබුණේ නෑ ස්වාමීන් වහන්සේ. ඒකයි පැහැදිලි කරගන්න ප්‍රශ්නේ ඇහුවේ. අවසර ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ දැන් ඔබ වහන්සේ දැන් කිව්වේ ඒක මේ ඡායාව කියන එක ස්වාමීන් වහන්සේ සමහරට දැන් අරක දැන් වේව් එකක් විදිහට එනවා කියන එකම වචනේ වෙන්න පුළුවන් නේද? මොකද කන කියන එකට මේ ශබ්දය ඇසිටිස් නෙමෙයි කොහොමත් වදින්නේ. එතකොට අතනත් මේ බුදුදහමෙත් එක ඡායාවක් හැටියට කියලා කියද්දි ඡායාවක් කියන්නේ ෂැඩෝ එකක් කියන එකනේ. එතකොට ඒකම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? මේක මේ වේව් එක කියන එකයි ඡායාව කියන එකයි මේ එකම කියන්නේ අපිට එතනම ඇහෙනවා කිව්වට ඡායාවක් ඇහෙනවා කියන එක සමහරට ඒ අදහසම වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක හොඳ අදහසක්. ඒක හොඳ අදහසක්. ඒක නම් අපිට එහෙම අර්ථ දැක්වීමක් ගන්නත් පුළුවන්. දැන් අපි හොඳ උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතමුකෝ. දැන් මටත් ඉස්සර ඉගෙන ගන්න විදිහට දෙයක් තමයි අපි ඒ දවස්වල මැච් එකක් බලනවානේ. අපි සාමාන්‍ය ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මැච් එකක් බලනකොට අපට හොඳටම පැහැදිලි බෝලේ බැට් කරලා අපි හතරක් ගහනවා කියලා දන්නවා. ඒකට බෝලේ එනවා අපිට පේනවා. නමුත් සද්ද ඇහෙන්න පරක්කු වෙලා. ඒක ඕක කොහොමද පැහැදිලි කරන්නේ? ඔය වගේ දේ. එතකොට අපිට කොහොමද හිතන්න වෙන්නේ? අදහසක් තියෙනවා. අපි තුමු එතනම ඒ වෙලාවෙම අරමුණු වුණා නම් ශබ්ද රූපේ නේ වර්ණ රූපේ අපිට ඒ වෙලාවෙම පේනවනේ බෝලේ එනවා පේනවා අපිට. ඔන්න හතර පාරම වහු කරගෙන එනවා පේනවා. බෝලේ ටිකක් මැදට ආවට පස්සේ තමයි සද්ද ඇහෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ අර මම දන්නේ මම සයන්ස් කරපු එකනේ නන් නෙමෙයි අර ආලෝකයයි ශබ්දයයි ටයිම්ස් දෙකක නේද දැනෙන්නේ ආලෝකය වේගවත් නේද ශබ්දේ දන්නේ මම හිතන විදිහට එහෙම එකක් තියෙනව නේද ස්වාමීන් වහන්සේ ආලෝක වේගයයි ශබ්ද වේගයයි තාම වෙනස් අධික වෙනසක් තියෙනවා. ඒතකොට තමයි එහෙම තමයි අපිට ගන්න වෙන්නේ. ඒතකොට ආලෝක තරංගේ වේගය ඉක්මනට වෙනවා. ඊට පස්සේ ශබ්ද තරංගේ වේගය අඩුයි. ඒ නිසා ඒක පරක්කු වෙනවා. ඒකට ප්‍රසාද රූපයන්ගෙත් යම් වෙනසක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. දැන් චක්කු ප්‍රසාදයත් එක බලනකොට සෝත ප්‍රසාදයේ තියෙන ප්‍රසාද ගතිය අඩු වෙන්නත් පුළුවන්. ඒකයි හොඳ අර්ථ දැක්වීමක් ඔය අදහස. හොඳ උත්තරයක් මේ. ඒකට දහමේ කියන එතනින් අරමුණීම කියන එකයි විද්‍යාවේ කියන තරංග කියන එකේ ඒකට යම් ගැළපීමක් පේන්නට තියෙනවා. කවුරු හරි ගැන හොඳට අධ්‍යයනය කරපු කෙනෙක් ඉන්නවනම් තරංග ගැන අපිට පැහැදිලි කරලා දෙන්න. ඔය රේඩියෝ වේව්ස් ගැන ඒ වගේ කෙනෙකුට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ මට ඒක තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් ධාතු මනසිකාරය වගේ කරලා දැන් අපි හිතන්න වායෝ ධාතුවට හිත තියනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දන්න එකක් නේද හොයන්නේ. දැන් ඒ කියන්නේ දැන් මේ ශරීරය මේ විදිහට මේ මහා මේ ධාතු ස්වභාවයකින් හැදිනවා කියලා දැන් වායෝ ධාතුව කියලා අපි ඒ ඉගෙනගත් එක නේද සම්හස අපි හොයන්නේ. දැන් එහෙම හොයන්නේ නැතුව අපිට නිකම්ම ඒක මේ
අවධානයෙන් ඉඳලා අරමුණු වුණොත් ඊට වැඩිය effective නැද්ද ස්වාමීන් වහන්සේ? මට තේරෙන්නේ නැහැ හොඳ ප්‍රශ්නයක්. මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් අපි යමක් අවබෝධ කරගන්න නම් අවබෝධ කරගන්නේ ලෝකේ තියෙන දෙයක් නේ. ඒකට ලෝකේ තියෙන දේ ගැන අපිට දැනුමක් තියෙච්ච තරමට ඒ ගැන අවබෝධ කරගන්න අපිට තියෙන හැකියාව වැඩි. දැන් ලෝකේ සමහර භාවනා ක්‍රමවල කියන දෙයක් නෑ මොකක්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. මේ වාඩි වෙලා ඉඳලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා කියනවා. නිසා මගේ ඊළඟ අදහස තමයි මම යෝජනා කරන්නේ එහෙමනම් මොකටද බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 මුල්ලේ ධර්මයේ දේශනා කළේ. ඔච්චර ස්කන්ධ ආයතන ධාතු ගැන දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙන මහන්සි වෙන්නේ නැතුව ඕනේ නැහැ කැට්ටුලා ඉන්න වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා කියන්නේ දුන්නා. ඒ නිසා සමහර කෙනෙකුට පෙර කර්ම ශක්තිය මත පෙර කෙනෙකුට කර්ම ශක්තියක් මත යම් ධර්ම අවබෝධයක් එන්නට පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. නමුත් අපි යමක් ඇත්ත දකින්න උත්සාහවත් වෙනවාද ඒ ඇත්ත ගැන අපි දැනගන්න තරමටම අපිට ඒ ගැන දැනගන්න තරමටම අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව වැඩි වෙනවා. උදාහරණයක් කියමු කොහොමද? අපි හිතමුකෝ සීගිරිය. කවුරුගෙන සීගිරිය ගැන අහලා විතරයි තියෙන්නේ. ඒකට යාර සීගිරිය ගැන ගියාට පස්සේ ඊට වැඩි විශාල අවබෝධයක් එනවා. දකින්න කියලා. අපි તો වෙන නැත්නම් යම් කෙනෙක් සීගිරිය ගැන ඔන්න දැකලා තියෙනවා හරියට ටුවරිස්ට් කෙනෙක් විදියට. එයා දැකලා තියෙනවා හරි මෙච්චරයි ලස්සනයි මෙච්චර දුරයි මෙච්චර උසයි එහෙම බලලා තියෙනවා. ඒතර එයාට ගියාට පස්සේ ඒ දැක්කට වැඩිය ගොඩාක් හොඳ අවබෝධයක් එනවා. අපි තුමු ආකියොලොජිස්ට් කෙනෙක් කියලා. එයා බලනවා සීගිරිය මේ රජතුමා තමයි කළේ. සීගිරියේ මෙන්න මේ විදිහේ පුරාවස්තු ටිකක් තියෙනවා. මේ විදිහට තමයි ඉහළට ජලය අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ ගල් සකස් කරලා තියෙන්නේ මේ විදිහට. මේ පවුර හදලා තියෙන්නේ මෙන්න මේ කාලේ. මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ පවුර හදලා තියෙන්නේ. මේ තියෙන චිත්‍ර මෙන්න මේ කාලේ තමයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒතර මේ චිත්‍ර වලින් මෙන්න මේ දේ තමයි අදහස් කරේ. මෙතන තමයි රජමාලිගාව තියෙන්නේ. මෙතන තමයි පොකුණ තියෙන්නේ. රජමාලිගාවට යන්න මෙන්න මෙහෙම පඩිපෙළක් තිබිලා තියෙනවා. මෙතන රාජසභාව තිබුණා කියලා ඔය විදිහට ආකියොලොජිස්ට් කෙනෙක් පුරාවිද්‍යාඥයෙක් අධ්‍යයනය කරනවා. හැබැයි එයා තාම ගිහිල්ලා නැහැ දැන්. එයාට ගියාට පස්සේ අර දැනුමත් එක්ක කොච්චර සම්පාදවයක් ඇති වෙනවද? දැනුමත් එක්ක සම්පාදවයක් ඇති වෙලා එයාට විශාල අවබෝධයක් ඇති වෙනවා එතනට ගියාට පස්සේ. ඒ වගේ මේ පරමාර්ථ ධර්ම ගැන දැනගන්න පමණටම මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානෙ විසද සුවිසද වෙනවා. ඒ නිසා නොදැන ඔහේ බලන් ඉඳලා යමක් අවබෝධ වෙනවට වැඩිය ඒක දැනගෙන අවබෝධ වෙන එකේ තියෙන ප්‍රත්‍යක්ෂ භාවය වැඩි. අපි අවබෝධ කරගන්න ඕනේ ලෝකේ ඇත්තටම ලෝකේ සත්‍ය වශයෙන් තියෙන දෙයක්. ඒක අනික් අයටත් අරමුණු වෙනවා අනික් අයටත් ප්‍රකට වෙනවා. පැහැදිලිද? අය ස්වාමින් වහන්සේ පැහැදිලි. බොහොම පිං ස්වාමින් වහන්සේ. ඒක ගැටලු නැත්නම් අපි අවසන් කරමු. අද දවසේදී අපි රූප පරිච්ඡේදයේදී ප්‍රසාද රූප භාෂා වච රූප ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. මේවා ගැන නැවත හිතන්න නැවත අවධානය දෙන්න. මේ ඉගෙන ගන්න අපි ධර්මඥානයේ පිණිස පමණක් නෙවෙයි අපගේ විදර්ශනා ඥාන දිනු කරගෙන සතර කෙලවර කරගන්නට සියලුම සම්බාර ධර්මයන් අපගේ ධර්මඥාන භාවනා ඥාන වැඩියෙන් පිළිබඳ හේතු වේවා නිශ්චය වේවා. නිවන් දක්නා ජාති දක්වා මෙලව සැප පරලොව සුගතිය නිවන් මඟ කියලා කල්යාණ රාශිය පිණිසම හේතු වේවා උපනිශ්‍රේ විශේෂයෙන් අපි සිහිපත් කරමු. මේ ධර්ම ඉගෙන ගත්තේ මියන්මාර් රට බුරුම රටේ ඊයේ දවසේ විශාල කරදරයක් වෙලා තියෙනවා මැග්නිටියුඩ් 7.7ක පමණ භූමිකම්පාවක් ඇති වෙලා විශාල කරදරයක් වෙලා තියෙනවා. ඒ සියලුම දෙනාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඉක්මනින් මේ කටයුතු ප්‍රතිසංස්කරණ කටයුතු යථා ප්‍රතිසංස්කරණය කරගන්නට සියලුම ශක්තිය ධෛර්යය සියලු වාසනාව උදා වෙලා එයට ඇති වෙලා තියෙන අවුල් වියවුල් තත්ත්වයන්ගෙන් දුර වෙලා අපි අවුරුදු 9ක් විතර හිටපු මේ රටේ අපි දැක්කේ ධර්ම ශක්තිය මේ ධර්ම ශක්තියෙන් යුක්තව නැවතත් සංඝයාට වගේම දායක පිරිසට
සමගියෙන් තමන්ගේ ධර්ම අධ්‍යයන කටයුතු භාවනා කටයුතු දියුණු කරගන්න. සියලු දෙනාටම අපි මේ සිද්ධ කරගත්තා වූ කුසලයට ඒකාන්ත ශක්තියක් බලයක් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ගාථා කියලා දෙවියන්ට මගේ ඥාතින්ට පින් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු මම් පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පස්සියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාරං බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු සාධු සාධු සාධු. බොහෝ පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.